समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානෝ ලෝකෝ අනබිස්සරෝති. ශ්‍රද්ධාවන්ත ගුණබර වාසනාවන්ත පින්වත්නි, බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මේ මොහොතේ තමාට ඇසෙන බණ පදයක් පාසා හොඳින් නුවණින් මනසිකාරය කරමින් මේ සියලුම බණ පදයන් තමාට මේ ගෝරතර සසරින් මිදිලා නික්මිලා යන්නට පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියන ඒකායන අභිලාෂය ඇතුව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. පින්වත්නි, අද මං ධර්ම දේශනාවට වැඩම කරලා ධර්ම දේශනාව තියන්න කලින් අපේ තාත්තට කිව්වා මේ ෆ්‍රිජ් එකේ අයිස් තියෙනවා නම් එළිය පේන විනිවිද පේන ග්ලාස් එකකට පොඩ්ඩක් දාලා ෆ්‍රිජ් එකෙන් තියන්න කියලා. මෙන්න මේ තියෙන අයිස් ටික වගේ. අයිස් කැට ටිකක් තියෙන්නේ. කැට ටිකක් තියෙනවා කියලා මතක තියාගන්න. අපි යන් ධර්ම දේශනාවට. දැක්ක නේද කැට ටිකක් තියෙනවා. පින්වත්නි, බුදු කෙනෙක් කියන ඒ පුද්ගලයා ඔයගොල්ලෝ දන්නවද නැද්ද කියන්න මම දන්නේ. අපේ ජීවිතවලට බුදු කෙනෙකුගේ වචනයක් අහන්න ලැබෙනවා කියන එක. ඒ වචනයකින් අපේ ජීවිතය ආලෝකමත් කරගන්නවා කියන එක. පින්වත්නි, අපේ ජීවිතයට ලැබෙන පුදුමාකාර ආශිර්වාදයක්. ඇයි මං එහෙම කියන්නේ? උදාහරණයක් අපි මෙහෙම ගමු. මෙතන ඉන්න කාට හරි හැදෙනවා කැන්සර් එකක්. උදාහරණයකට ගන්න. ඔයගලන්ට හැදෙනවද කැන්සර් එකක්? එහෙම නැත්නම් පිළිකාවක්. පිළිකාවක් හැදුනට පස්සේ සාමාන්‍යයෙන් අපි මැරෙනවා කියන එක දන්නවනේ. මොකක්ම හරි ක්‍රමයකින් මම දන්නේ අද වෙනකොට වෛද්‍ය විද්‍යාව බේරන්න පුළුවන්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම අප්ඩේට් නැහැ ගැන. අපි හිතමුකෝ මැරෙනවා කියලා. අනිවාර්යයෙන්ම මැරෙනවා. ආට තියෙන්නේ තව මාසෙයි. ડોක්ටර්ස්ලා කියනවා ආට තියෙන්නේ තව මාසෙයි ජීවත් වෙන්න. එතකොට ඕගොල්ලෝ දන්නවා තව දවස් 30ක් ගෙවුණු තැනදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් මොන සෙල්ලම දැම්මත් ඕගොල්ලෝ මැරෙනවා. ඔයගොල්ලෝ කැමතිද මැරෙන්න? නෑ. ඔයගොල්ලෝ අමාරුවෙන් හදපු ගෙවල් දොරවල් දාලා යන්න වෙනවා. ඔයගොල්ලෝ මෙච්චර කාලයක් මේන්ටේන් කරපු නෑදෑ හිත මිත්‍රයන්, දුවා දරුවන්, සාමි භාර්යාවන් අතහැරලා දාලා යන්න වෙනවා. ඔයගොල්ලෝ මෙච්චර කාලයක් ජීවිතේ මොනවාම හරි කරලා අපි හිතමුකෝ රෑ 7ට යන ටෙලි නාට්‍ය බලලා සතුටු වුණා. ඔයගොල්ලන්ට ඒක මගහැරෙනවා. ආයි ට්‍රිප් යන්න බැරි වෙනවා. එතනින් එහාට ගිහලා කැන්සර් එක නිසා ඔයගොල්ලන්ට අනන්ත අප්‍රමාණ කායික වේදනාවන් ගොඩක්, මානසික වේදනාවන් ගොඩක් විඳින්න සිද්ධ වෙනවා. ඔන්න ඔය සිටුේෂන් එක. ඔන්න ඔය සංසිද්ධියට ඔයගොල්ලෝ මුහුණ දීලා ඉන්න වෙලාවක අනිවාර්යයෙන්ම මැරෙනවා දවස් දෙකකින් කියලා තියෙන වෙලාවක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ජීවිතය බේරලා දුන්නොත්, කැන්සර් එක හොඳ කරලා දුන්නොත්, ඔයගොල්ලෝ මේ මිනිස්සයාට ඉතිරි ජීවිත කාලයේ පුරා කොහොම සලකයිද? නිකමට හිතලා බලන්න. නිකන් හිතලා බලන්න. කොහොම සලකයිද? තව දවස් 30කින් මැරෙන්න හිටපු ඔයාව ඒ දවස් 30කින් එන්න තිබ්බ මරණයෙන් බේරුවොත්
ඔයාට මොනතරම් සතුටක් දැනෙයිද? ඔයගොල්ලෝ මේ මිනිස්සයාට මොනතරම් ණය ගැති වෙලා කටයුතු කරයිද? පින්වත්නි. එහෙම සලකන හිතන්නකො එහෙම කෙනෙක් ඇවිල්ලා ඇත්තටම බේරුවා කියලා. එයා බේරන්නේ දවස් 30කින් වෙන්න තිබ්බ මරණයක්. එයා ඒ දවස් 30කින් වෙන්න තිබ්බ මරණයෙන් ඕගොල්ලන්ව බේරන එක ඇත්ත. ණය ගැති. එයාට උදව්වක් අවශ්‍ය වුණොත් අපි උදව් කරන්න ඕනේ. එයා ඇත්තටම උතුම් කෙනෙක්. හරි. හැබැයි ඕගොල්ලෝ එහෙම බේරුවා කියලා ඕගොල්ලෝ මේ ජීවිතේ මැරෙන එකෙන් නතර වෙනවද නැද්ද? නෑ, ඒකෙන් නතර වෙන්නේ නෑ ඕගොල්ලෝ. ඔයගොල්ලන්ට මේ ජීවිතේ කැන්සර් එක දවස් 30කින් මැරෙන්න තිබ්බ හරි ඒකෙන් බේරුවා හරි. හැබැයි ඔයගොල්ලෝ මේ ජීවිතේ මැරෙනවා මයි. කලින් මැරෙන්නේ තිබ්බ එක පොඩ්ඩක් පස්සට ගියා. හැබැයි වින්නත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා මහණෙනි දුක මේකයි. මහණෙනි ඒ දුකට හේතුව මේකයි. ඒ දුක ඇති වෙන ඒ දුක නැති කිරීම මේකයි මහණෙනි. දුකක් තිබ්බා හේතුවක් තිබ්බා ඒ දුක නැති කිරීම මේකයි මහණෙනි. ඒ දුක නැති කිරීම කියන තැනට යන මාර්ගය මේකයි මහණෙනි කියලා බුදු කෙනෙක් ලෝකයට දේශනා. දැන් බුදුහාමුදුරන්ට පුළුවන්ද අර කැන්සර් එක නවත්තන්න? බෑ. බුදුහාමුදුරන්ට බෑ ඔයා දවස් 30කින් මැරෙන එක නතර කරන්න. හෝ දවස් 30කින් පස්සේ මේ ජීවිතේ මැරෙන එක නතර කරන්න බුදුහාමුදුරන්ට බෑ. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව අහලා කවුරු හරි පිළිවෙලින් ඒ දේශනාවේ යෙදිලා මොන බාධකා එන්න පුළුවන් කොහොම හරි උත්සාහ කරලා ඒකේ යෙදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ කෙලවර තියෙන දුක නැති කිරීම කියන එක නිර්වාණය කියන එක කවුරු හරි සාක්ෂාත් කරගත්තොත් මේ ජීවිතේ ඔයා මැරෙනවා හරි. හැබැයි ඔයාට එතනින් මතුවට එන්න තියෙන අනන්ත අප්‍රමාණ කැන්සර් ගානක්, අනන්ත අප්‍රමාණ වකුගඩු රෝග ගානක්, අනන්ත අප්‍රමාණ සෙම්ප්‍රතිශ්ෂා උණ රෝග මරණයන් ළඟ අය මැරෙන ඒවා අකමැති අයව ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. අනන්ත අප්‍රමාණ ප්‍රමාණයකින් ඔයා සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. සම්පූර්ණයෙන්ම මේකේ මැරෙනවා. ඒක හරි. ඒක බුදුහාමුදුරන් නතර කරන්න බෑ. සාක්ෂිය බුදුහාමුදුරුවොත් පිරිනිවන් පෑවා. හැබැයි එතනින් මත්තට එන්න තියෙන මොනම ලෙඩක්වත් අටුම ඉක්කාවක් ඔයගලගේ ජීවිතේට ආය කවදාවත් එන්නේ නැහැ. හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කරේ ආයත් උපදීම නතර කරන්න. ආයත් උපදින්න තියෙනවා නම් ඒ ඉපදීම නතර කිරීමට ක්‍රියාමාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි අපේ ජීවිතවලට මේ එන්න හැම ප්‍රශ්නයක්ම ආවේ අපි හිතනවා දැන් උදාහරණයක් කැන්සර් එකක් හැදුනොත් මේ කාලේ තියෙන ෆාස්ට් ෆුඩ් ඉක්මනට ප්‍රොසෙස් කරලා කන්න තියෙන කෑම. ඔය මැගී කියයි, කොත්තුමී කියයි, ඩෝනට් කියයි, රෝල්ස් කියයි ඌවා හින්දා හැදෙනවා. හරි ඒව සයන්ටිෆිකලි හරි. සිගරට් බිව්වම හැදෙනවා කියලා හරි. ඇල්කොහොල් භාවිතා කරාම ලෙඩ රෝග එනවා කියන එක හරි. හැබැයි ඒ ආසන්නම කාරණේනේ. හැබැයි මතක තියාගන්න මේ හැම දුකකටම හේතුව වුණේම මූල හේතුව වුණේ අපි මේ ලෝකෙට ඉපදීම කියන කාරණාවට මුහුණ දුන්න නිසායි. ඔයාට මේ ලෝකේ ඔයා ඉපදිලා ඩෝනට් නොකා, කොත්තුමී නොකා, මැගී නොකා හිටියා කියමු. ඒත් ඔයා ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවමයි. ඔයා වයසට යන්නේ නැද්ද? වයසට යනවා. ඔයා මැරෙන්නේ නැද්ද? මැරෙනවා. එහෙනම් ඒ හැම දෙයකටම හේතුව වුණේ අපි මේ ලෝකයට මොකද්ද? ඉපදීමයි. අන්න භාග්‍යතුන් වහන්සේ කියන මේ පුද්ගලයා අපිට දේශනා කළා මහණෙනි ඕගලන්ට නම් උපාසකීනි පින්වත්නි මෙන්න මේ උපත කියන එක නැති කරගන්න මාර්ගයක් තියෙනවා. මොකද්ද? උපත කියන එක එන්නේ තණ්හාව නිසා. කවුරු හරි මේ ලෝකයට තියෙන තණ්හාව අයින් කරලා දානවනම්, මේ ලෝකයට තියෙන බැඳීම අයින් කරලා දානවනම්, ඒ කෙනා උපදීමෙන් නතර වෙනවා. කවුරු හරි ඉපදීමෙන් නතර වුණාද මොකද්ද වෙන්නේ? එයා ලෙඩ වෙනවද?
ඉපදුන් නැති කෙනෙක් ලෙඩ වෙන්න පුළුවන්ද? ඉපදුන් නැති කෙනෙක් වයසට යන්න පුළුවන්ද? ඉපදුන් නැති කෙනෙක් මැරෙන්න පුළුවන්ද? බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත්නි අන්න එහෙම මාර්ගයක්. දැන් ඕගොල්ලෝ කියන්න ඕගොල්ලන්ව දවස් 30කින් මැරෙන්න තිබ්බ කැන්සර් එක බේරුව කෙනාට ඕගොල්ලෝ ණය ගැති වෙනවන්නේ. එයාට ඕගොල්ලෝ ගරු කරනවන්නේ. හැබැයි ඕගොල්ලන්ට එන්න තියෙන අනන්ත අප්‍රමාණ කැන්සර්, ඩයබටික් ඔය ලෙඩ ටික නතර කරන හැටි පෙන්වලා දුන්න භාග්‍යතුන් වහන්සේ මොන තරම් උතුම් නැද්ද? අපි කතා කරේ පින්වත්නි ඔය මේ ලෝකේ මිනිස්සෙක් මේ පින් කරලා සුගතියක මිනිස්සෙක් වෙලා ඉපදිලා ලබන දුක් ටිකක් ගැන හොඳේ. මේක සුගතියක් කියන එක මතක් කරන්න එපා. ඔයගලන්ට ධර්මය අහන්න පුළුවන්, ධර්මයේ තේරුම් ගන්න පුළුවන්, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න පුළුවන්. මේක සුගතියක් කියන එක මතක් කරන්න එපා. ඔය පින් කරලා ලැබපු භවයක් කියන එක මතක් කරන්න එපා. එහෙනම් මෙතනින් පහළ දුගතිය ගැන අපිට කතා කරන්නවත් දෙයක් තියෙනවා. නෑ. කතා කරන්නවත් දෙයක් නෑ. මේ දැන් ඔය බල්ල පූස පුරා ගන්නවා. උන්ට ලෙඩක් ඇදුනොත් කාටද කියන්නේ? උන්ට දතේ අමාරුවක් හැදුණා කිව්ව කාටද කියන්නේ? උන්ට වකුගඩුව අමාරුවක් හැදුණා කිව්ව අපි කවුද දන්නේ? කවුරුත් දන්නේ නැහැ. අපිට නම් හොස්පිටල් එක ගිහිල්ලා මොකක් හරි මේ පැරසිටමෝල් පෙත්තක් හරි බීලා පොඩ්ඩක් වේදනාව සමනය කරගන්න. පිරිටන් පෙත්තක් හරි බීලා පොඩ්ඩක් වේදනාව සමනය කරගන්න. බල්ලොන්ට පූසොන්ට තිරිසන් සත්තු. එතනිනුත් පහළ ගිහලා പ്രേත ලෝක නිරය පින්වත්නි. ඒ ලෝක ගැන අපි මොනවා කතා කරන්නද? මොනවා සැපයි කියන්නද මේ ලෝකේ? එහෙනම් ඒසා සංසාරයක වෙන්න තියෙන අනන්ත අප්‍රමාණ මරණ සංඛ්‍යාවන් ගොඩකට තිත තියෙන මාර්ගයේ පෙන්නපු බුදුරජාණන් වහන්සේට අපි මල් තියලා ඇති වේද පින්වත්? මල් තියලා ඇති වේද? බුදුහාමුදුරන්ට මාලිගා පිටින් පූජා කරත් ඇති වේද? පහනක් හැමදාම පහනක් පත්තු කරා කියලා ඇති වේද? අපි නිකන් මේ කතාවට කිව්වත් අපි මේ ලෝකේ අද ඉඳන් නලල බිම අතුල්ල වැන්ද. ඒ කරපු උපකාරයට, ඒ හෙලි කරපු මාර්ගයේ වටිනාකමට පින්වත්නි අපිට ප්‍රතිඋපකාර දක්වන්න විදියක් ලැබෙන්නේ නැහැ. තියෙනවා නම් තියෙන්නේ එකම එක විදියයි. ඒ මාර්ගයේ අපිත් නියලිලා මේ ධර්මය අපි ටික ටික තේරුම් ගන්න එක විතරමයි. ඇයි එහෙම කියන්නේ? බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්න පාරමිතා පුරන්න ඕනනේ දන්නවනේ. බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන්න සුමේද තාපස විදියට ඉඳලා දීපංකර බුද්ධ පාමුලදී නියති විවරණ ගත්ත කියන කතාව හැමෝම දන්නවනේ. එහෙම ගන්න මේ සංසාරයට පැන්නේ පින්වත්නි සුමේද තාපසතුමාට එදා තිබ්බා නිවන් දකින්න. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටිය රහතන් වහන්සේලා ලක්ෂ 4ක්. එදා බණපද අහලා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බණපද ටිකක් අහලා බණපද හරියට 2ක් මෙනෙහි කරා නම් සුමේද තාපසතුමා 4,01,000 වෙනි රහතන් වහන්සේ විදියට ඒ ශාසනයට එකතු වෙන්න තිබ්බා. හැබැයි මා බඳු ශක්තියක් තියෙන පුරුෂයෙක් මේ අසරණ මිනිස්සුන්ව මේ සසරෙන් මුදවා ගන්න නැත්නම් අන් කවරෙක් මුදවා ගන්නද කියලා ඒ බණපද දෙක අහන්න නැතුව සංසාරයට පැන්නා. පැන්නේ ඇයි? ඔබවත් මාවත් මේ සංසාරයෙන් එතර කරන මාර්ගය අපිට කියලා දෙන්න. හරිද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අභිප්‍රාය වුණේ මොකද්ද බුදු වීමේ? තමනුත් නිවන අවබෝධ කරගෙන අන්ලෝක සත්‍යයටත් නිර්වාණය කියලා දෙන එක. උන්වහන්සේ නිවන අවබෝධ කරගත්තා. ලෝක සත්‍යයන්ටත් නිර්වාණය මාර්ගය පැහැදිලි කරා. පැහැදිලි කරලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. එහෙනම් අපෙන් බුදු කෙනෙක්ට වෙන්න පුළුවන් ඒ දේශනා කරපු මාර්ගයට කරන්න පුළුවන් අංක 1 සාධාරණ කමක් තියෙනවා නම් සාධාරණත්වයක් අපෙන් වෙන්න ඕන කියලා අපිට හිතෙනවා නම් ඒක කරන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? හැමදාම පහන් පත්තු කරන එක, හැමදාම මල් පූජා කරන එක නෑ. ඒවා කරන්න ඕන. අංක 1 ක්‍රමය තමයි ප්‍රධානම දේ තමයි අපිත් මේ මාර්ගයේ ටික ටික නියැලෙන එක.
ඕගොල්ලෝ බයයිනේ ලෙඩ වෙනවට. බය නැද්ද? බයයිනේ. ඕගොල්ලෝ වයසට යනවට බය නැද්ද? බයයිනේ. නැත්තම් හොරෙන් කොණ්ඩේ කළු කරගන්න ඕනේ නැහනේ. සැරින් සැරේ ගිහිල්ලා ෆුල් බොඩි චෙක්අප් කරන්න ඕනේ නැහනේ. බයයිනේ ඕගොල්ලෝ. ඔයාලා මැරෙනවට බයද? බයයි. ඔයගොල්ලෝ නෙමෙයි ලෙඩ වෙනවට මාත් බයයි. ඒක මටත් ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ටත් ප්‍රශ්නයක්. ඔයාට මට නෙමෙයි සිද්ධාර්ථ කුමාරයාට ප්‍රශ්නේ තිබ්බේ නැද්ද? චන්න මාත් ලෙඩ වෙනවද? චන්න මාත් වයසට යනවද? චන්න මාත් මැරෙනවද? එහෙමයි සාමිනේ. එහෙනම් චන්න මට ලැබෙන්න තියෙන ශක්තිති රජකමේ තේරුම මොකද්ද චන්න? මම මේකට විසඳුමක් හොයාගන්න ඕනේ කියලායි බුදු වෙන්න ගියේ. නැතු බුදු බවක් හොයාගෙන නෙමෙයි ගියේ. ලෙඩ වෙන එකට, මැරෙන එකට, වයසට යන එකට උත්තරයක් හෙව්වේ. ඒ කෙලවර බුදුරජාණන් වහන්සේට උත්තරය ආවා. මේ ජීවිතේ නම් කතන්දර දෙකක් නෑ. ලෙඩ වෙනවමයි. වයසට යනවමයි. මැරෙනවමයි. හැබැයි උත්තරේ තියෙන්නේ ආයෙත් උපදින්න නැතුව ඉන්න එකේ විතරයි. අන්න එහෙම තේරුම් ගත්තු ඒ උතුමාණන් වහන්සේට අපි කියනවා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. ඒක උන්වහන්සේ දා බෝමැඩ පාමුලදී සියලුම කෙලෙස් නැසලා හොඳින්ම තේරුම් අරගෙන එකපාර දේශනා කළෙත් නෑ. අපිට දේශනා කරන්න එකපාර ආවේ නෑ. ඔයාලා දන්නවද ඒ කතාව? බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කළ එකපාර අපිට දේශනා කරන්න ආවේ නෑ. බුදුරජාණන් වහන්සේ හිතුවා මේ මෙච්චර මං වගේ කෙනෙක් මෙච්චර අමාරුවෙන් නම් මේක තේරුම් ගත්තේ මේ ලෝකේ මේ කාමයන්ට මුලා වෙලා ඉන්න සත්‍යය කොහොම මේක තේරුම් ගනීද? ඒ වෙලාවේ තමයි මහා බ්‍රහ්මයා ඇවිල්ලා දේශනා මේ ආයාචනා කරන ආරාධනා කරන සාමීනි එහෙම හිතන්න එපා. මේක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මේක තේරුම් අරගෙන නිවන් දකින්න පුළුවන් මිනිස්සු ඉන්නවා. සාමීනි මහා වීරයන් වහන්සේ මේ ලෝකෙට ණය නැති උතුමන් වහන්සේ ඔබ වහන්සේ මෙච්චර පාරමිතා පුරලා මේකට මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් මේ ධර්මයේ දේශනා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ටික ධර්මයේ දේශනා කරගෙන අවුරුදු 45ක් පුරා ධර්මයේ දේශනා කරේ. හරි. එතකොට දැන් මම ඔයගලන්ට කිව්වා බුදු කෙනෙක් දේශනා කරපු මාර්ගයට අපෙන් සාධාරණයක් වෙන්න ඕන කියලා අපිට හිතනවා නම් අපි මොකද්ද කරන්න ඕන? අපේ පැත්තෙන් අපි ධර්මයේ යෙදෙන එක. හරිද? එහෙම යෙදුනම අපිට තියෙන බෙනිෆිට් එක මොකක්ද? අංක 1 පින්වත්නි මේ ලෝකයේ නොයෙකුත් සංසිද්ධීන් වලදී අපි ජීවිතේ ජීවත් වෙනකොට එක එක දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවානේ. ළඟම දේ දැන් අපේ අම්මා මරණයටපත් වුණා. ඒකෙදි ඕගොල්ලන්ට හිතට දුකක් දැනුණාද නැද්ද? දුකක් දැනුණා. මෙන්න මේ දැනුණු දුක එක එක්කෙනාට එක එක පරිමාවෙන් දැනුනේ. හේතුව එක එක්කෙනා අපේ අම්මත් එක්ක තිබ්බ බැඳීම එක ප්‍රමාණය. එකම ප්‍රමාණයෙන් නෙමෙයි. ඒ බැඳීම වැඩි කෙනාගේ දුක වැඩි. බැඳීම අඩු කෙනාගේ දුක අඩුයි. බැඳීමක් නැති කෙනාගේ හිතේ දුකක් ඇත්තේම නැහැ. හරිද? මෙන්න මෙහෙම ඕගොල්ලන්ට දැන් මේ ඉන්න කට්ටියට මම අයියා වයින් කළ පිටිපස්සේ ඉන්න අම්මලාට නම් අපේ අම්මා ගැන එච්චර බැඳීමක් නැහැ නේ. දැන් මේ නෑදෑයෝ ගැන නෑදෑයන්ට අපේ අම්මා ගැන තියෙන බැඳීම ඕගොල්ලන්ට නෑනේ ඇත්තම කතාව. එතකොට ඕගොල්ලන්ට දුක අඩුයි. හැබැයි ඕගොල්ලන්ගේ ජීවිතේ එහෙම බැඳීමක් තියන අය ඉන්නෝනේ. ඒගොල්ලෝ නැති වෙනකොට ඕගොල්ලන්ට දුක වැඩි. මේගොල්ලන්ට දුක අඩුයි. ඔය විදියට අපිට මේ ජීවිතේ ජීවත් වෙනකොට එක එක විදිය සංසිද්ධීන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දේවල් වලදී අපේ හිතට මොනියම් හෝ දුකක් දැනෙනවා නම් මෙන්න මේ සංසිද්ධිය හරියට අපි තේරුම් ගන්න පුළුවන් විදියකට අපේ මනස හදාගෙන තිබ්බොත් ඒකෙදී අපිට දැනෙන දුක අඩු කරගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ පුළුවන්. ලොකු එහෙම දුකක් දැනෙන්නේ එක එක ජීවිතය කියන එක අපි හරියට තේරුම් ගත්තට පස්සේ ජීවිතය කියන එකේ තියෙන
ස්වභාවය අපි හරියට තේරුම් ගත්තට පස්සේ පින්වත්නි ජීවිතයේ කවුරු හරි බැන්නත් කවුරු හරි අපිව දාලා ගියත් කවුරු හරි නැති වුණත් අකමැති කෙනෙක් එක්ක කතා කර කර ඉන්න උනත් එහෙම දුක කියන එක දැනෙනවා. මාර්ගයේ යන්න ඒකේ වර්ධනය කොයි ප්‍රමාණයෙන්ද දුක දැනෙනවා. හැබැයි අපි වර්ධනය වෙන්න දැනෙන දුකේ ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. ඔන්න ඕක තමයි අපිට මේ ජීවිතේ ලබා ගන්න පුළුවන් හොඳම බෙනිෆිට් එක. එහෙම කියන්නේ ඕගොල්ලෝ මේ ජීවිතේ කරන හැම දෙයක්ම කරන්නේ දුක කියන එක මග හරින්න නෙමෙයිද? සරලවම කතාව ඒකනේ. ඕගොල්ලන්ට කම්මැලි වෙලාවට ඒක දුකක් නේ. එතකොට ඕගොල්ලෝ සින්දුවක් අහනවද නැද්ද? සින්දුවක් අහන. හේතුව ඕගොල්ලෝ දුක කියන එකත් එක්ක කෝප් කරන්න දන්නේ. ඒ කියන්නේ ඒකත් එක්ක ගනුදෙනුව කරන්නේ ඒක අයින් කරගන්න ක්‍රමය ඕගොල්ලෝ දන්නේ. එක්ක සින්දුවක් අහලා, නැත්තම් ෆිල්ම් එකක් බලලා, නැත්තම් කවුරු හරි ළඟ කෙනෙක් එක්ක කතා බහ කරලා. ඔය ඔයගොල්ලෝ මේ කරන හැම දෙයක්ම කරන්නේ ජීවිතයේ සැරින් සැරේ නැගීගෙන එන දුක මග හැරගන්නයි. ඒක අමතක කරන්න එපා. ඔයගොල්ලෝ මේ ජීවිතේ කරන හැම දෙයක්ම කරන්නේ ජීවිතේ සැරින් සැරේ නැගීගෙන එන්නට හැකියාවක් තියෙන වයසට යාම. මරණය මේකෙන් වළකින්නයි. ඔයගලන්ට ඇත්තම කතාව ගමු. අපේ අම්මා මැරුණ එක ගැන මහා සර්ප්‍රයිස් එකක් නෑ නේද? යම් අම්මා මැරුණානේ. මාර දෙයක්. එහෙම එකක් නෑනේ ඇත්තට. නෑනේ. හේතුව ඔයගොල්ලෝ දැනන් හිටියා. ඒක කවදා හරි වෙන්න තිබ්බ දෙයක් කියලා. ඇයි? අපේ අම්මා ලෙඩ වෙලා හිටියේ. අපේ අම්මා ගොඩාක් දුරට අසාධ්‍ය මට්ටමක රෝගයකට මුහුණ දීලා හිටියේ. හරි. එතකොට ඒ මුහුණ දීපු රෝගයත් එක්ක අපේ අම්මා බෙහෙත් කර කර සැරින් සැරේ තාත්තා හොස්පිටල් යනවා, අම්මා හොස්පිටල් යනවා, අම්මා හාන්සි වෙලාමයි ඉන්නේ, තාත්තා ඔය සොලියුෂන් බෑග් මාරුකොට මේ හැම දෙයක්ම කරේ මොකෙන්ද? එන්න තියෙන මරණය දවසක් හරි කල් දාගන්න. වැරදිද? එන්න තිබ්බ මරණය දවසක් හරි පරක්කු කරගන්න තමයි ඒ හැම ව්‍යායාමයක්ම, ඒ හැම උත්සාහ කිරීමක්ම අපේ අම්මා කරේ. හරිද? ඒ කරපු හැම ක්‍රියාවක්ම අතර මැද්දේ කවදා හෝ එන්න තියෙන මරණය අපේ අම්මට උරුම වුණා. දැන් ඕගොල්ලන්ට ඒක සර්ප්‍රයිස් එකක් නොවුනට හිතන්නකො මම හෙටම අපවත් වුණා කියලා මැසේජ් එකක් ආවොත් ඕගොල්ලන්ට. ආරංචියක් ආවා. ඕගොල්ලන්ට ඒක සර්ප්‍රයිස් එකක් වෙනවනේ. ඇයි? ඕගොල්ලෝ ලෙඩෙක්ව දැක්කට පස්සේ දන්නා මෙයා කවදා හරි මැරෙනවා. මේ මැසේජ් එක ඕගොල්ලන්ගේ ඔළුවට ගිහිල්ලා තිබ්බට ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඕගොල්ලෝ නිරෝගී කියලා. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා මම නිරෝගී කියලා. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා මම දැම්ම මැරෙන්නේ නැහැ කියලා. ඒ නිසාම ඕගොල්ලන්ට මේ ජීවිතේ නිරෝගීව හිටපු කෙනෙක් මැරුණොත් එහෙම ඕගොල්ලන්ට ඒක මාර විදිහේ සර්ප්‍රයිස් එකක්. හැබැයි පින්වත් අමතක කරන්න එපා. ඔයගොල්ලෝ උදේ නැගිට වෙලා ඉඳන් දත්ම දින එකේ ඉඳන් කන එකේ ඉඳන් වැඩට යන්නේ ඉඳන් මේ හැම දෙයක්ම කරන්නේ මැරෙන කෙන අතරට. ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ මේ දැන් උනත් මැරෙන්න පුළුවන්. ඔයගොල්ලෝ හරියට මේ පහන වගේ. මේක දැන් උනත් නිවෙන්න පුළුවන්. සැරින් සැරේ තෙල් දැම්මේ නැත්තම් මේක කොයිලා හරි නිවෙනවා. අපිට මේක නිවෙන්න නොදී තියාගන්න නම් මොකද්ද කරන්න පුළුවන්? සැරින් සැරේ තෙල් දාන්න. ඔයගොල්ලෝ කනවා කියලා කරගන්නේ මොකක්ද? සැරින් සැරේ නිවෙන්න සුදුසු පහනකට තෙල් දදා පත්තු කරලා තියාගන්න ඕගොල්ලෝ උත්සාහ කරනවා. කන්න නොදී දවස් 7ක් ඉඳලා බලන්න ඕගොල්ලෝ මැරෙන්නේ නැද්ද කියලා. මැරෙනවා. සමතක තියාගන්න. අපේ මේ උප්පත්තියත් එක්ක ලැබුණු ජීවිතය අපි මේ ටිකෙන් ටික ඇදෙන්නේ මරණයට මිසක් මගේ පින්වත්නි වෙන මොනයම් වූ සුරපුරයකට නෙමෙයි. ඒ නිසා
අපි උත්සාහ කරන්න ඕන. ඔයගොල්ලන්ට මේ කතාව හරියට තේරෙන්නේ නැති නිසා ඔයගොල්ලෝ මේ කතාව හරියට තාම ඔළුවට මනසට වද්දාගෙන නැති නිසා ඔයගොල්ලන්ට මේ ධර්මයේ යෙදෙනවා කියන එක තාම හරි ආගන්තුකයි. ඒක ඔයගොල්ලන්ට ආගන්තුක දෙයක්. මහා ජීවිතයට මහා බරක්. ඕගොල්ලෝ දැන් ගෙවන ජීවිතයට හාත්පස විරුද්ධ දෙයක්. හේතුව මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙන මිනිස්සෙක්ට මරණය ගැන කියලා දීලා ඒකෙන් නතර වෙන මාර්ගයක් කියලා දුන්නොත් එහෙම මේක ඒගොල්ලන්ගේ ජීවන රටාවට හාත්පස වෙනස් වෙනවන්නේ. මං කියන එක තේරෙනවද දන්නේ? ඔයගොල්ලෝ දැනට දවසට කී පාරක් ඔයගොල්ලෝ මැරෙනවා කියලා කල්පනා කරනවද? මම මේ සැරින් සැරේ ප්‍රශ්න අහන්නේ ඔයගොල්ලෝ නිදාගන්න හින්දා. ඔයගොල්ලෝ දවසට කී පාරක් කල්පනා කරනවද? අඩුම එක පාරක් කල්පනා වෙනවා කියන අය අත උස්සන්න බලන්න. අවංකව හොඳේ. දැන් මං කියපේ හින්දා නෙමෙයි. අඩුම දවසට එක පාරක්. සාමීනි මම මැරෙනවා කියන එක නම් මං කල්පනා කරනවා කියලා අවංකව උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. බය නොවි අත උස්සන්න. මං නැගිට. ඒ ළඟ ළඟ එන අත්දැකීම් සහ මුණු දුන්න අත්දැකීම්. කල්පනා කරනවා කියන එහෙම කල්පනා කරනවා නම් අත උස්සන්න. එක්කෙනයිද? තාත්තයි දෙන්නයි. එච්චරද? චුටි පුංචි හිතන්නේ නැද්ද? හිතන්නේ. පින්වත්නි. ඔයගොල්ලෝ මේක කල්පනා නොකරන තාක්කල් වෙන්නේ එකක්වත් නෙමෙයි. ඔයගොල්ලෝ නොදැනීම මරණය ළඟට යනවා. එච්චරයි. එච්චරයි. ඒක නිකන් හරියට ওই විභාග වලට පාඩම් කරන ළමයින් ඒගොල්ලෝ දන්නේ නැහැ ওই විභාගෙට මාසයක් විතර තියෙනකන් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඔහේ ඉන්න රස්ති අදුක කවුවේ ඉන්න. Facebook යනවා, ගේම් ගහනවා. ඔහේ මෙහෙ ඇවිදින්න යනවා ට්‍රිප් එක. මාසයක් විතර ලඟ වුණාට පස්සේ ඊට පස්සේ පොත් පෙරලා ගන්නවා මොනවා පාඩම් කරන්නද දන්නේ නැහැ. මේ විෂය මෙච්චර තියෙනවා මෙලෝ මලහත් තලාමයක් තේරෙන්නේ. ඔයේ පොත් පෙරලාගෙන අඬනවා. මට එහෙම කෝල් කරලා අඬලා තිනවා. මං ඒ ලෙවල් කාලේ ඉන්නකොට පාඩම් කරලා නැහැ කියලා ළමයි අඬලා තියෙනවා. ඇයි විභාගේ ලං වෙනවා කියන එක යාට කලින් තේරුන්නේ. මාසයක් විතර ලං වුණාට පස්සේ මේක කරගන්න බෑ කියන එකත් එයාට තේරුන්නේ. ඕගොල්ලන්ට මතක තියාගන්න. ඕගොල්ලන්ගේ විභාගෙත් එනවා ළඟ ළඟම. ඕගොල්ලන්ගේ විභාගේ ළඟම එනවා. ඕගොල්ලන්ට තාම දුරයි වගේ තේරෙයි. හැබැයි මාසයක් තියලා අඬන්න නම් ලෑස්ති වෙන්න එපා. මාසයක් තියලා පාඩම් කරගන්න බැරි වුණා කියලා අඬන්න නම් ලෑස්ති වෙන්න එපා. පින්වත්නි මරණය කියන එකට අනේ කරන්න බැරි වුණානේ. ළමයින්ට සලකන්න තිබ්බනේ. දෙමව්පියන්ට සලකන්න තිබ්බනේ. ළමයා ජොබ් එකකට ඒ මොන්න කතාවක්වත් වැඩක්. මොන්න කතාවක්වත් වැඩක් නැහැ. අපේ අම්මා මේ මට මතක විදිහට මේ ජනවාරි මාසේ මං දානයක් දෙමු කියලා කතා කරගෙන හිටියේනේ. දෙමු කියලා මං ගාව එකතු වෙච්ච ටිකක් තිබ්බ බණ කියලා ඒකෙන් දානයක් දෙමු කියලා මං කතා කරගෙන හිටියේ. ගමේ පන්සලට. මරණයට ඒව කතා. අනේ දානයක් දෙන්න හිටියේ. මේ පොඩ්ඩක් කල් ඒව නෑ වෙන්නේ. මරණය ආවට පස්සේ අපි දන්නෙත් නෑ මැරෙන්නේ කොහොමද කියලා. දන්නේ නෑ මැරෙන්නේ කොහොමද කියලා හොඳේ. මට මතකයි අපේ අම්මගේ බ්ලඩ් කවුන්ට් එක නේද අර අඩු උනේ. ඩොක්ටර්ස්ලාට හොයාගන්න බැරි වුණා මොන හේතුවකටද අඩු වෙන්නේ කියලා. අඩු නොවී තියෙන හේතු ටික තියෙද්දි අඩු වෙනවා. පින්වත්නි මරණය කියන එක එනකොට හරි අපිට හිතා ගන්නවත් බැරි විදිහට තමයි මරණය කියන එක අපි ගාවට එන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ හිතන්න එපා තව එන කාලයක් අපිට ජීවත් වෙන්න තියෙනවා කියලා. තව එන කාලයක් අපිට සතුටින් සාමි භාර්යාව එක්ක දුවා පුතුන් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා නම් හිතන්න එපා.
එහෙම හිතාගෙන ඉන්නවනම් බුදුහාමුදුරේ ඒ වගේ අයට කියනවා බාලයෝ, අඥානයෝ, අසෘතවත් පෘථග්ජනයෝ. ඒ කියන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති පෘථග්ජනයෝ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වගේ අයට කියනවා. ඔන්න දැන් කල්පනා කරලා බලන්න බාලයේද, අඥානයේද, අසෘතවත් පෘථග්ජනයේද නැත්තම් මේ මරණය ගැන දන්න, මේ ජීවිතයේ ස්වභාවය ගැන දන්න, මේ ජීවිතයේ කෙලවර තියෙන්නේ මොකක්ද කියන එක ගැන දන්න ශ්‍රුතවත් පෘථග්ජනයේද කියන එක ගැන ඔයගොල්ලෝ දැන් කල්පනා කරලා බලන්න. හදවතට තට්ටුවක් දාලා අහලා බලන්න මම කොහොම කෙනෙක්ද? නිකමට හරි හිතෙනවා නම් මං අඥානෙක්, බාලයෙක්, මං මේක දැකලා නැහැ, මං මේක තාම තේරුම් අරන් නැහැ කියලා අද වහවහාම මේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ දේවල් පින්වත්නි මේ මරණය ගැන කතා කරද්දී අපි දැන් මං කිව්වනේ මරණය ගැන මෙනෙහි කරන්න. මේ මරණය ගැන මෙනෙහි කරනවා කියන එක පින්වත්නි අපි කරන්නේ අයියෝ මම මැරෙනවනේ. මං හිතේ ඉඳන් ජොබ් එකට ගිහිල්ලා වැඩක් නැහැ. මම මගේ සාමි භාර්යාවන්ට දුවදරුවන්ට සලකලා වැඩි. එහෙම දෙයක් නෙමෙයි මරණය ගැන මෙනෙහි කරනවා කියන්නේ. ඒ ජීවිතයත් එක්ක ගැටීමක්. මම මැරෙනවා කියන එක තේරුම් ගත්තට පස්සේ ඒකත් එක්ක මගේ ජීවිතේ වෙනස් වෙනවා හරි. ඒක ඇත්ත. හැබැයි අපි ගෙවන ජීවිතේ ඒ විදිහට ගෙවමින් ඒ කියන්නේ මම කියන්නේ දැන් ඕගොල්ලෝ මේ සත්තු මර ඉන්නවන් නම් එහෙම ඒක කන්ටිනියු කරන ගමන් මරණය මෙනෙහි කරනවා කියන එකක් නෙමෙයි. ඔයාලා දැන් කසාද බැඳලා නම් ඒ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන ගමන් මේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගැනීමක් තමයි අපි මේ ධර්මය ඇතුලේ කරන්නේ. ඒකේ කෙලවර ඔයාට දවසක පැවිදි වෙන්න ඕන කියලා හිතුණොත් ඒක තමන්ගේ තීරණයක්. එහෙම නොවි මම මේ ධර්ම මාර්ගයේ හැසිරෙනවා කියලා හිතුණොත් ඒකත් තමන්ගේ තීරණයක්. ඒ මොකක්වත් ධර්මයේ තේරුම් ගන්නවා කියන එකට බාධාවක් නෙමෙයි. වෙනස පැවිදි වුණාට පස්සේ වගකීම් නම් අඩුයි. දැන් ඔයගොල්ලෝ යන්න එපයි වැඩට. යන්න බෑ. පින්වත්නි මට උදේට හැරුණාට පස්සේ කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. ඒක කරන්න දෙයක් නෑ. අපි හාන්ති වෙලා ඉන්නවා. එහෙම ඇවිදිනවා ආරණ්‍ය ඇතුලේ. භාවනා කරනවා. පොතක් කියවනවා. දානේ වලද. ඔච්චරයි. මරුනේ. මරු. ගෙනල්ලා දාලා බලන්න ඕනේ ආරණ්‍යයකට මාසයක් ඉන්න කියලා. ඉන්න බෑ. ඕගොල්ලන්ට ඉන්න බෑ. මට එදා මේ මල ගෙදරදී කවුරු හරි තාත්තා කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ ආයෙ වැඩට යන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ මේ වැඩ නොකර ඉන්න බෑනේ. වැඩ නොකර ඉන්න බෑ කියලා. මම කතාවක් අහලා තියෙනවා මොකද්ද මේ අර ගමරාලගේ භාර්යාව ගමරාලගේ ගෑණි කියලා ඒ කතාවේ තියෙන්නේ. එයාට මේ හැමදාම ගමරාල ඇවිල්ලා පහර දෙනවා. වලි නැති දවස්වලට පොල්ල අතට දීලා තියනවලු අතට දීලා කියනවලු පහර දෙන්න. ඇයි? හැමදාම ගුටි කාපු එක්කෙනාට නිකන් දවසක් හරි ගුටි කෑවේ නැත්තම් මොකද්ද වගේ. ඒ වගේ තමයි. ඔයගොල්ලන්ට නිදහසේ ඉන්න කාලයක් හම්බුනොත් ඔයගොල්ලන් ටික දරා ගන්න බෑ. මොනවාට කාට හරි කතා කරන්න ඕනේ. කාව හරි හම්බෙන්න යන්න ඕනේ. කාට හරි කෝල්ලයක් ගන්න ඕනේ. කාත් එක්ක හරි කෝන්තරයක් ඇති කර ගන්න ඕනේ. ඇයි? ඔයගොල්ලෝ ඕක රහයි කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි පින්න පැත්තකට ගිහිල්ලා ඔයගොල්ලෝ අද පුළුවන් නම් තනි වෙලා බලන්න. ඉන්න වෙලාවක තනි වෙලා බුදුහාමුදුරුවෝ ගැන හිතලා බලන්න. ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ ගැන දන්නවනම් හොඳයි. කියවලා නැත්නම් ඉතින් මොනවද හිතන්නද? ඔයගොල්ලෝ බුදුහාමුදුරුවන්ගේ ගුණ දන්නේ නැත්නම් මොනවද හිතන්නද නේ? එහෙනම් මුලින් කියවලා ඉන්න ඕනේ. නිකන් හිතලා බලන්න මොනවා හරි කියවලා පුළුවන් වෙලාවක තනි වෙලා බුදුහාමුදුරුවෝ ගැන හිතලා බලන්න. ඔයගලන්ට පුදුමාකාර හිතට සනීපයක් දෙයි. නැත්තම් මරණය ගැන මෙනෙහි කරලා බලන්න මේ ලෝකයේ සත්‍යය හැමෝම මැරෙනවා. ඒ වගේ දෙයියනේ මාත් මරණයටපත් වෙනවා. එහෙනම් මේ ජීවිතේ තේරුම මොකක්ද? මම මේ දුවන රේස් එකේ තේරුම මොකක්ද? මේකේ කෙලවර තියෙන්නේ මේක. ඔන්න ඔහොම කල්පනා කරලා බලන්න. ඔයගලන්ගේ හිතට පුදුමාකාර සහනය, සනීපයක්, සුවදායක බවක් ජීවිතය වෙනද දැක්ක විදිහට වඩා වෙනස් විදිහකට දකින්න පුළුවන් ස්වභාවයක් ඕගොල්ලන්ගේ ජීවිතවලට එනවා. එහෙම ධර්මයක් කියලා දීපු බුදු කෙනෙක් මගේ පින්වත්නි ඕගොල්ලන්ගේ ශාස්ත්‍ර වෙලා ඉන්නේ. එදා මට්ට කුණ්ඩලී අත් දෙක උස්සලා වැඳ ගන්න බෑ.
හැබැයි අමාරුවෙන් අත් දෙක උස්සලා වැන්ද සාමීනී ඔබ වහන්සේ භාග්‍යවත්ය. ඔබ වහන්සේ අරහත්ත්‍ය සම්මා සම්බුද්ධ කියලා. කොහෙද මැරිලා ඉපදුනේ? දිව්‍ය ලෝකේ. නිකන් හිතන්න. අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට අත් දෙක හොඳට නළලේ තියලා වැන්ද කියලා අපි දිව්‍ය ලෝක උපදින්නේ නැති වෙයි. හැබැයි බුදු කෙනෙක්ට අත් දෙක උස්සලා වැන්දොත් එහෙම මගේ පින්වත් ඉන අතර ඉන්නේ දිව්‍ය ලෝකේ. එහෙම ශාස්ත්‍රූ කෙනෙක් එහෙම ಗುಣ සමුදායක් තිබ්බ ශාස්ත්‍රූ කෙනෙක් තමයි ඕගොල්ලෝ ශාස්ත්‍රූ කරගෙන අද මේ ජීවිතේ ඔහේ ඉබාගාතේ ගමන් කරන්නේ. ඔගොල්ලෝ දන්නේ. ඔගොල්ලන්ට තේරිලා නැහැ. ඔගොල්ලන්ට ඒක ගැන තැකීමක් නැහැ. ඒකෙන් ඒ තැකීමක් නොකිරීමෙන් පාඩු වෙන්නේ බුදුහාමුදුරන්ටද ඔගොල්ලන්ටද? ඔගොල්ලන්ට. මම පුංචි කතාවක් කියන්න. ඒ කාලේ ශාසනයේ පැවිදිලා හිටියා සංගාමජී කියලා ස්වාමීන් වහන්සේ නම. මොකද්ද නම? සංගාමජී. උන්වහන්සේ පැවිදි වෙන්න ගියේ එනට සල්ලි තිබ්බ සිටුවරයෙක්ගේ පුතෙක්. ගොඩාක් සල්ලි තිබ්බ සිටුවරයෙක්ගේ පුතෙක්. උපාසකෙක් බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න යද්දි දැකලා කොහෙදෝ යන්නේ කියලා අහනවා. මේ භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න කියලා යම් මාත් වෙනවා කියලා යනවා. ගිහිල්ලා බණ අහලා සෝවාන් වෙනවා එතන. බණ අහලා සෝවාන් වෙනවා. ඒ කියන්නේ පෙර කරපු පින් තිබ්බ නිසා නේ යන් කියලා බණ අහන්න හරි ගියේ සෝවාන් වෙනවා. දැන් සෝවාන් වුණාට පස්සේ ආයේ මේ ලෝකෙ ගැන හැම ලොකු කැමැත්තක් තියෙනවා. ලොකු කැමැත්තක් නැහැ. ඊට පස්සේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියන සාමීනි මට මහාන වෙන්න ඕන. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ යනවා අම්මලගෙන් තාත්තලගෙන් කැමැත්ත ගත්තද කියලා. නෑ සාමීනි මං ගත්තේ නෑ කියනවා. එහෙනම් කැමැත්ත අරගෙන ඉන්න. එහෙම නැතුව මම මහාන කරන්නේ නෑ කියනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කැමැත්ත ඉල්ලනවා. කැමැත්ත දෙන්නේ නෑ. ඊට පස්සේ නොකා නොබී ඉන්නවා. ඊට පස්සේ ඉතින් කන්න දෙන්න මහාන වෙන්න අවසර දෙන්න වෙනවා. ඒ ඉතින් නැත්තම් ඉතින් නොකා නොබී ඉඳලා මැරුණොත් එහෙම. ඊට පස්සේ අවසර දෙනවා. දීලා භාග්‍යතුන් වහන්සේ ගාව පැවිදි වෙනවා. පැවිදිලා ටික කාලයක් යනකොට රහත් වෙනවා. රහත් වුණාට පස්සේ පැවිදි වෙන්නේ මං ආයෙ ඔයගොල්ලන්ව බලන්න එන්නම් කියලා පොරොන්දු වෙලා. දැන් රහත් වෙලා එනවා පොරොන්දු ඉෂ්ට කරන්න රජගහ නුවරට. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේත් රජගහ නුවර භාග්‍යතුන් වහන්සේවත් හම්බෙලා මං ෂඩ්ඩාභිඥායතෝ රහත් වුණා කියන එක පවා කියලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ගෙදර අයවත් බලන්න තමයි ආවේ. ඕනෝක ගෙදර අයට ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ අම්මයි තාත්තයි ඇවිල්ලා බලලා කියනවා සාමීනි ඔය පැවිදි වෙලා ඉඳලා වැඩක් නැහැ. අපි මැරුණට පස්සේ අපේ ධනය යන්නේ මේ රජයට. මේ ධනය ඇවිල්ලා බාර ගන්න අපිට මහා ධනයක් තියෙනවා කියලා රහතන් වහන්සේට කියනවා. කිව්වට පස්සේ රහතන් වහන්සේ මොකද්ද කියන්නේ? ඌවා අසූචි ගොඩක ඉන්න ඌරෙක් ඉන්නවා වගේ ඉන්න මං කැමති නෑ. ඔය දේවල් වලින් මට ඇති වැඩක් නෑ. ඔයගොල්ලෝ යන්න මං නම් ගිහි වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ ගෙදර අම්මයි තාත්තයි ගෙදර ගිහලා ගහනවා ප්ලෑන් එකක්. මොකද්ද? ගිහි කාලේ භාර්යාවට කියනවා අපිට කැමති නැති වුණාට ඔයාට නම් කැමති වෙයි. පොඩ්ඩක් ගිහින් ගිහි කරගන්න බලන්න කියලා. භාර්යාව මොකද කරන්නේ? ළමයාත් වඩාගෙන යනවා රහතන් වහන්සේව හම්බෙන්න. ඊට පස්සේ ගිහිල්ලා කියනවා ගෙදර යන් කියලා. බැලුවේවත් නැහැ, කතා කරේවත් නැහැ. ඊට පස්සේ මට කැමති නෝනට ළමයාට හරි කැමති වෙයිනේ. මොකද මොකද කියන එක මේ සාමාන්‍යයෙන් දරු සෙනෙහස ඇට මිදුළු දක්වා ගිහිල්ලා තියෙන. ඒ නිසාවත් මෙයා කැමති වෙන්නේ කියලා ළමයා උකුලෙන් තියලා ඒ වෙලාවේ රහතන් වහන්සේ ගහක් මුල භාවනා භාවනා ඉරියව්වෙන් ඉඳලා තියෙනවා. උකුලෙන් තියලා භාර්යාව යනවා කියලා. ළමයා දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ කියලා. තමන්ගේ ලෙයින් හැදුණු ළමයා තමන්ගේ උකුලේ තියලා ගියාට පස්සේ ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ කියලා. ඊට පස්සේ භාර්යාවට මේක තේරෙනවා. මෙයාව නම් ආයේ ගෙදර ගෙන්න ගන්න හම්බෙන්නේ නැහැ. මෙයා ආයෙන පාටක් නැහැ කියලා ඇවිල්ලා ළමයා වරන් යනවා. ඒලා භාග්‍යතුන් වහන්සේ මේක දිවසින් දකිනවා. දැකලා කියනවා මේ සංගාමජි කියන තෙරුන් මාරයි මම ඔහුට බ්‍රාහ්මණෙක් කියලා කියනවා. මොකද එන අය ගැන සතුටු වෙන්නෙත් නැහැ.
යන අය ගැන දුක් වෙන්නෙත් නෑ. ඔන්න ඔය වාක්‍ය ජීවිතේ හොඳට ඔළුවේ තියාගන්න. මොකද්ද? එන අය ගැන සතුටු වෙන්නෙත් නෑ. යන අය ගැන දුක් වෙන්නෙත් නෑ. ඇයි පින්වත්නි? මේ ජීවිතේ අපිට හැමදාම මිනිස්සු අලුතෙන් එනවද නැද්ද? එනවා. ඒ වගේම අපි ගාව මිනිස්සු අයින් වෙලා යනවද නැද්ද? අයින් වෙලා යනවා. අයින් වෙලා යනවා. එක්ක අපිත් එක්ක තරහ වෙලා යනවා. නැත්තම් අපිට ඒගොල්ලන්ව මග හැරෙනවා. නැත්තම් මරණයටපත් වෙලා මිනිස්සු අපෙන් ඈතට යනවා. ඒ නිසා ඕගොල්ලන්ට ඇත්තටම අවංකවම එන අය ගැන සතුටු වෙන්නෙත් නෑ, යන අය ගැන දුක් වෙන්නෙත් නෑ කියන එක ඕගොල්ලන්ට ඇත්තටම හදවතින් ගන්න බෑනේ. ඒ නිසා ඕගොල්ලෝ ගන්න එන අය ගැන සතුටු වෙලා වැඩකුත් නෑ, යන අය ගැන දුක් වෙලා වැඩකුත් නෑ. ඕගොල්ලෝ මැරෙනකම් මේ දෙක ඔළුවේ තියාගන්න. මොකද ඕගොල්ලෝ ජීවිතේ ගිහි අය විදියට ගොඩක් අය එක්ක කටයුතු කරන්න ඕන. සමිති කියයි, සමාගම් කියයි, නෑදෑයෝ කියයි, එක දේවල්. මේ හැම තැනකදීම මතක තියාගන්න. ඕගොල්ලොන්ට ජීවිතේ එක බැඳීම් අලුත් වෙනවා. හැබැයි කොච්චර බැඳීම් අලුත් වුණත්, කොච්චර ජීවිතේට අලුතෙන් බැඳීම් ආවත්, තියෙන බැඳීම් ශක්තිමත් වුණත් මේ හැම එකක් කෙලවරකම තියෙන්නේ මොකක්ද? අවසන් වීමක් කියන එක හොඳට මතක තියාගන්න. හරිද? මේ හැම එකකම කෙලවර අවසන් වීමක් තමයි තියෙන්නේ කියන එක හොඳට ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න. එහෙමයි කියලා මිනිස්සුත් එක්ක කතා කරන්න එපා කියලාද මම මේ කියන්නේ? මිනිස්සුත් එක්ක hina වෙලා ට්‍රිප් එකක් යන්න එපා කියලා, පාටි එකට යන්න එපා, වෙඩින් එක නෑ. ඒ දේවල් කරන්න. දැන් උදාහරණයක් මට වෙඩින් එකකට යන්න බෑ, මං යන්නේ නෑ. මං හඳුනනමත්නේ. හැබැයි ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඕගොල්ලන්ට පාටි එකකට යන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මොකක්ද ඔළුවේ තියාගන්න? මේ හැම දෙයකම කෙලවර අවසානයක් තියෙනවා. හැම දෙයකම කෙලවර නැතිවීමක්. ඒක ඔළුවේ තියාගන්න. ඔයගොල්ලෝ උදාහරණයක්, ඔයගොල්ලෝ අලුතෙන් කාර් එකක් ගන්න. කාර් එකක් ගත්තට පස්සේ ඔය කාර් එක කවදාවත් කැඩෙන්නේ නැහැ වගේ ජීවත් වෙන්න එපා. ඔය කාර් එක කාගේ හරි අතින් හැප්පිලා ඩැමේජ් වෙනවා. ඉන්ෂුරන්ස් ක්ලේම් කරලා ඒක මොකක් හරි කරගන්න එක වෙන කතාව. ඒ මිනිස්සුත් එක්ක ගහගන්න යන්න එපා. ඇයි? මේ හැම දෙයක්ම මොන්නම මොහොතක හරි නැති වෙනවනේ පින්වත්නි. මොන්නම මොහොතක හරි මේවා කැඩෙනවා බින්දෙනවා. ඒ නිසා එහෙම ස්වභාවයක් තියෙන දේවල් සමූහයක් නිසා අපි නිස්කාරණී තරහ අරගෙන අකුසල් කරගෙන වැඩක් නැහැ. තේරුමක් නැහැ. අපි තරහ අරගෙන නිකන් මේ කැඩිලා බිඳිලා මේ ෆෝන් එක කැඩුනා කියන්නේ. අපි හිතමු මෙතන ඉන්න කවුරු හරි විමුක්ති අයියා අතින් වැටිලා කැඩුනා. දැන් මං මේ අයියත් එක්ක බැනගෙන වැඩද්ද? මටත් අකුසල්, එයාටත් අකුසල්. ඊට පස්සේ අපි දෙන්න වෙනම ඒකට විපාක විඳින්න එපයි සංසාරේ. එහෙම කරන එකද හොඳ? මේ දේවල් කොහොමත් කැඩෙනවා පින්වත්නි. අවුරුදු 5ක් උපරිමයයි කියමුකෝ. ඊට පස්සේ මට මේක කොහොමත් අයින් කරන්න වෙනවනේ. එහෙම ස්වභාවයක් තියෙන දේවල් ගොඩක් ඉස්සරහා අපි නිකම් බොරුවට තරහ අරගෙන බැනගෙන බලාපොරොත්තු තියාගෙන මෙහෙම ඉන්න පුළුවන් අත්තැල් බැඳගෙන ජීවිත කාලෙම ඉමු. තේරුමක් නෑ. නිකං අඬන්න වෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ නමක් එදා වෑන් එක යන ගමන් කියනවා, මං දැක්ක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ තාත්තා සාක්කුවට අත් දෙක දාගෙන මිනි පෙට්ටිය ගාවට වෙලා අඬනවා. ඒලා මට හිතුණා ස්වාමීන් වහන්සේ ඒ අම්මයි තාත්තයි කසාද බඳිනකොට මොන තරම් බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන බඳින්නේ. අපි මෙහෙම ජීවිතය ගත කරමු. මේ විදියට එකට ඉමු. හැබැයි අද තනියම සාක්කුවට අත් දෙක දාගෙන තමන් එක්ක ජීවිතේ එකට ඉන්න හීන බලපු කෙනාගේ මිනි පෙට්ටිය කරගහගෙන ගිහිල්ලා පුච්චන්න උනානේ. අපි මෙහෙම ට්‍රිප් එකක් පින්වත්නි. ඕගොල්ලන්ගේ ජීවිතවලටත් ඒකමයි වෙන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතත් ඕගොල්ලෝ මේ ළඟ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අයගේ කර උඩම කොහේ හරි එක්ක වල දානවා. නැත්තම් ගිනි තියනවා. මෙන්න මේක තමයි පින්වත්නි ජීවිතේ යථාර්ථය.
මාතෘකා කරපු ගාථාවෙත් කිව්වේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මොකද්ද තේරුම? මේ ලෝකේ පිළිසරණක් නැහැ. අත්තානෝ කියන්නේ පිළිසරණක් නැහැ. මේකේ ඔයාට මට දැන් මේ ගෙයක් තියෙනවා වහලක් තියෙනවා මන් තෙමෙන්නේ නැහැ මං අවුවට කර වෙන්නේ නැහැ කියලා තිබ්බට මතක තියාගන්න හැම රැයක් ගෙවෙන මොහොතක් පාසම ඔබ මම වයසට යනවා පින්න. අපි ටික ටික දි รา ගෙන යනවා. අපි ටික ටික මරණයට ලං වෙනවා. අද හෙට ඕගොල්ලෝ මරණ ගෙදරක ගිහිල්ලා අඬනවා. අනේ මගේ ළඟම කෙනා මැරුණා. අනේ මගේ ළඟම ඥාතියා නැති වුණා. මට යාව අහිමි වුණා. හැබැයි ඕගොල්ලෝ මතක් කරලා බලන්නකෝ. දෙයි හාමුදුරුවනේ ඒ මිනිස්සයා මැරුණා. දැන් මටත් ඒ ටිකනේ වෙන්නේ. අන්න කල්පනා කරන්න දේවල්. ඊට පස්සේ ඇඬුවට කමක් නැහැ. ඇයි? මට මැරෙන එකෙන් බේරෙන්න බෑනේ. මං කොහොමද මේකෙන් බේරෙන්නේ? ඒවට ඇඬෙන එක සාධාරණයි. ඇයි? දැන් ඔයාට මරණයෙන් බේරෙන්න පුළුවන්ද? බෑ. මට මරණයෙන් බේරෙන්න පුළුවන්ද? බෑ. අන්න පින්වත්නි කල්පනා කරලා අඬනවා නම් අඬන්න පුළුවන් දේවල්. මේ ලෝකේ වටේ ඉන්න අය මැරෙන එකට අපිට දැනෙන දුක වගේ නෙමෙයි ඒක. අපි නිතර කල්පනා කරන්න ඕන දේවල්. ඒ මිනිස්සයා මැරුණා වගේම මාත් කවදා හරි මරණයටපත් වෙනවා. මේ දේවල් තේරුම් ගත්තට පස්සේ ඉතින්වත් අපිට මේ ලෝකේ සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ඉපදිච්ච දවස් ඉඳන් සැනසීම නෙමෙයිද හොයන්නේ. ඔයගොල්ලෝ රස්සා කරනවා. ඔයගොල්ලෝ කාර් ගන්නවා. ඔයගොල්ලෝ ගෙවල් හදනවා. ඔයගොල්ලෝ ඇත්තටම පින්වත්නි සැනසීම නොහොයන්නේ. හරිද? යම් තැනකදී ඔයගොල්ලන්ට ඒක අමතකලා ඔයගොල්ලෝ සැනසීම ලබන්න ඕන ෆැක්ටර් එකක් විදියට සාධකයක් විදියට මුදල් පස්සේ හඹාගෙන යනවා වෙන්න පුළුවන්. හැබැයි කොහේදී හරි කොතනකදී හරි ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සැනසීම කියන එක. හැබැයි මතක තියාගන්න. ඔය පන්නන පැන්නිල්ල ඇතුලේ ඔයගොල්ලන්ට කවදාත් ඔයගොල්ලෝ හොයන ඒ සැනසීම කියන එක හම්බෙන්නේ නැහැ. එහෙම හම්බුණා නම් කොහොද? සරලම ප්‍රශ්නේ. ඕගොල්ලෝ මේ ගත කරපු ජීවිතය ඇතුලේ ඇත්තටම සැනසීමක් හම්බුණා නම් මට පෙන්න. මෙන්න තියෙනවා කියලා පෙන්න. අතට අරගෙන. බෑ. ඔයගොල්ලෝ සින්දුවක් අහද්දී ඔයගොල්ලෝ සතුටු වෙලා තියෙනවා ඇත්ත. ඔයගොල්ලෝ කසාද බඳිද්දී ඔයගොල්ලෝ සතුටු වුණා ඇත්ත. ඔයගොල්ලන්ට ළමෙක් උපදිද්දී ඔයගොල්ලෝ සතුටු වුණා ඇත්ත. හැබැයි නිකන් ආයේ කල්පනා කරලා බලන්නකෝ. කතා කරගන්න ඕනේ නැහැ හොඳේ. ඔයගොල්ලෝ මහුව මාරු කරගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ බැඳපු හින්දාම ඔයගොල්ලෝ දුක් විඳින්නේ නැද්ද? ඔයගොල්ලෝ ළමේ කදපු හින්දාම ඔයගොල්ලෝ දුක් විඳින්නේ නැද්ද? ඔයගොල්ලෝ කල්පනා කරන්න අකමැතිද මන් දන්නේ. හැබැයි කල්පනා කරලා බලන්න. ඔයගොල්ලන්ට එන සිතුවිල්ල හුවමාරු කරගන්න යන්න ඕනේ නැහැ. මොකද අනිත් පාර්ශවයට ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටමක ප්‍රඥා මට්ටමක් උන් තිබ්බොත් එතන වෙන ගැටලුවක් එනවා ඊට පස්සේ. කල්පනා කරලා බලන්න. කල්පනා කරන හැම දෙයක්ම බෙදා ගන්න ඕන කියලා එකක් නැහැ නේ මේ ලෝකේ. හැබැයි ඕගොල්ලෝ බැඳපු හින්දාම ඕගොල්ලෝ දුක් විඳිනවා කියන්නේ. ඒ වෙලාවට පොඩි ඇත්තටම කතා බහ කරලා ඉතින් සතුටක් එනව නැත්තේ නෑනේ. එනවා. මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේක අපිට හැම දිගටම පවත්ව ගන්න බෑ. ඒකයි කිව්වේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. අනබිස්සරෝ කියන්නේ මේ ලෝකෙට අධිපති කෙනෙක් නෑ. අධිපති කෙනෙක් කියන්නේ මොකක් හෝ දෙයක් තමන්ගේ වසගේ තියාගෙන පාලනය කරන්න පුළුවන්. කන්ට්‍රෝල් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. නමුත් මගධාධිපති කියන්නේ මගධයට අධිපති. මගධේ රජතුමා. එයාට ඕන විදිහට තමයි මගධ රාජ්‍යයේ හැම දෙයක්ම වෙන්නේ. ඉන්දියාවේ හැම රාජ්‍යයක් තිබ්බ දන්නවනේ. හැබැයි මේ ලෝකෙට අධිපති කෙනෙක් නෑ. මේ ලෝකේ ඔයාට දැන් අපේ අයියට සතුටක් ආවොත් ඒක අයියට දිගටම පවත්වා ගන්න බෑ. සින්දුවක් අහද්දි සතුටුයි නම් සින්දු ඉවරනහම ඉවරයි. ආයෙ ඕන්න ආයේ ප්ලේලිස්ට් එක ප්ලේ කරන්න.
නාට්‍යයක් බලද්දි සතුටු හිතුණා නම් ඒක ඕෆ් කරාට පස්සේ ඉවරයි. ඒ වගේම සාම්පුරුෂයෙක් නිසා භාර්යාවක් නිසා මොනියම් හෝ කතාබහ කිරීමකින් සතුටක් එනවන්නම් ඒ කතාබහ ඉවරුණ සැනින්ම ඒ සතුට ඉවරයි. ඊළඟ තප්පරේ දෙන්න බැනගන්න ගත්තොත් ඒ සතුට තියෙනවා. එහෙම සතුටින් හම්බෙච්ච හමුවීම් දුකින් වෙන්වෙච්ච වෙලාවල් ඕන තරම් ඇති. මං කියන්න ඕන ෆිල්ම්වලම තියෙන්නේ. ඔයගොල්ලන්ට ඇත්ත ජීවිතය අත්දැකෙන්නේ නැත්නම් ෆිල්ම් එකක් කරන් බලන්න. ඔය බොලිවුඩ් ෆිල්ම් එකක් කරන් බලන්න කොච්චර බැන ගන්නවද කියලා. හොලිවුඩ් ෆිල්ම් එකක් කරන් බලන්න. ඔය ඕන තරම් හොඳට හම්බ වෙනවා කපල් එක. ඊට පස්සේ බැනගෙන විසිරෙනවා. අපේ ජීවිතවලත් ඒ මොහොතට විතරයි පින්වත්නි සතුට වුණත් දුක වුණත් හැම මොහොතකම මේක නැති වෙනවා. බිඳෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මේ සරණක් නැති. එහෙම හැම වෙලාවකම බිඳෙනවා නම් එතන පිළිසරණක් තියෙනවද? හැම වෙලාවකම දැන් මම අමාරුයි. ඔයගොල්ලෝ ජීවිතේ සතුට වෙනවා කියන එක ලේසියෙන්ද කරන්නේ අමාරුවෙන්ද කරන්නේ? උදාහරණයක් අපි හිතමුකෝ මොකක් හරි YouTube එකේ නාට්‍යයක් බලනවා. ගියා ඉඳගත්ත බැලුවා ලේසියිනේ. ඉන්ටර්නෙට් බිල කපලා. දැන් බලන්න පුළුවන්ද? ඉන්ටර්නෙට් බිල ගෙවන්න ඕන. ඉන්ටර්නෙට් බිල ගෙවන්න සල්ලි ඕනේ. දැන් නිකන් හම්බෙනවද? නෑ. ජොබ් එකක් කරන්න ඕන. ජොබ් එකක් කරන එක ලේසිද? අයිත ඒක මට වඩා ඔයගොල්ලෝ දන්නවා. හරි බැනුම් අහන්න ඕනේ, සීනියර්ස් ලගෙන් බැනුම් අහන්න ඕනේ, ජූනියර්ස් ලට බනින්න ඕනේ. කියලා වැඩක් කරව ගන්න ඕනේ. ඔය හැම එකක්ම ජොබ් එකක් ඇතුලේ තියෙන. උදේ හැරෙන්නත් එපා. උදේ හැරලා යන්නත් ඕනේ, කෑම උයන්න ඕනේ, කෑම බැඳගෙන යන්න ඕනේ, කෑම එක කන්න ඕනේ. අනන්ත අප්‍රමාණ දුක් විඳගෙන ජොබ් එක කරලා සල්ලි හොයාගෙන ඉන්ටර්නෙට් එකට පැකේජ් එක දාගෙන සින්දුවක් බලනවා. දැන් මේ සින්දුව අහලා ලැබපු සතුට ඇතුලේ ඔයගොල්ලෝ ජොබ් එකේ විඳපු දුකක් තියෙනවා. නැද්ද? ඒ ජොබ් එක කරනවා කියන හේතුව නැත්තම් සින්දුව අහන්න පුළුවන්ද? බෑ. ඒ ඩ්‍රාමා එක බලන්න පුළුවන්ද? බෑ. කරන්ට් කැපුවොත් ඔය මොන කතන්දරයක්වත් නැහැ නේ පින්වත්. වතුර ටික කැපුවොත් කක්වත් කතා. ඔයගොල්ලන් ආයෙත් කියන්න බෑ මේක ඉතින් ආයෙ. වතුර කැපුවොත් එහෙම. කරන්ට් නම් කොහොම හරි ඉන්න පුළුවන්. ඉටිබන්දමක් හරි පත්තු කරගෙන. වතුර බිල කිව්වේ නැත්තම්. ඒ නිසා ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඔයගලන්ට මේක දැනෙන්නේ නැත්තේ. ඔයගලන්ට මේක දැනෙන්නේ නැත්තේ ෆ්‍රිජ් එකේ කෑම ටික තියෙනකන්, හාල් ටික කුස්සියේ තියෙනකන්, අඩුවක් නැතුව කඩවල් වලට හාල් ටික එනකන් මේ හැම දෙයක්ම ඔයගලන්ට අත ළඟ තියෙනකන් ඔයගලන්ට මේ ජීවිතේ කොච්චර ගෙනියන්න අමාරුද කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි මට මතකයි අපේ අම්මට සමහර වෙලාවට බෙහෙත් පෙට්ටි අඩුයි. හොස්පිටල් එකේ බෙහෙත් පෙට්ටි නැහැ. ඔයගලන්ට හිතන්න ඔයගලන්ට මොකක් හරි ලෙඩක් හැදිලා ඒ ලෙඩේට ගන්න ඕන බෙහෙත් ටික ෆාමසි වල නැහැ කිව්වොත් මොනව හිතේ? අන්න ඒ වගේ දවසක් උදා වුණාම ඔයගලන්ට තේරෙයි මේ ජීවිතේ ගෙනියනවා කියන්නේ කොච්චර අමාරුද කියලා. ඔයගොල්ලෝ මිලියන ගණන් පොත්වල හිර කරගෙන හිටියත් වැඩක් නැහැ පින්වත්නි. ජීවිතේ බේර ගන්න ඕන එක බෙහෙතක් කොහෙවත් ෆාමසි එක නැහැ කියලා තේරුණොත්. එහෙම කතාවක් ඔයගලන්ට ජීවිතේට අහන්න වුණොත් ඔයගොල්ලෝ පොත්වල ඔයගලන්ට කාර් ලැම්බෝගිනි දෙක තුනක් ගෙදර තිබ්බත් වැඩක් නැහැ. එහෙම ජීවිතයක් මේක. එහෙම ජීවිතයක් අපි මේ උඩ දාගෙන නලවන්න හදන්නේ. එහෙම ජීවිතයක් අපි මේ සුව පහසු ඇඳන් වල දාගෙන සතප්පන්න හදන්නේ. පින්වත්නි මේ ගෙවෙන්න හැම මොහොතකම ඔබ දිරනවා කියන එක කවදාවත් අමතක කරන්න. ඒ දිරන නිසාමයි ඕගොල්ලොන්ට දැන් තව ටිකකින් මම දැක්ක ඕගොල්ලෝ දැන් ටික වෙලාවකට කලින් කනවා. දැන් ඒගොල්ලෝ අද ගිහිල්ලා සමහර විට ආයෙ බඩගින්නක් ආවොත් ආයි කනවා. ආයෙ හෙට උදේට මාත් දානි වල දාන්න. ඕගොල්ලොත් කන්න ඕනේ. ඇයි? ඕගොල්ලන්ට නොකා නිකන් හිතලා බලන්න. නොකා නොබී. ඕගොල්ලන්ට ඇඳක් උඩටලා හැමදාම ඔහේ ඉන්න පුළුවන් වුණොත් ජීවිතේ මනුද නැද්ද? මං කියන්නේ ඕගොල්ලන්ට කම්මැලිකමක්වත් නොදැනී හරි
කම්මැලිකමක්වත් නොදැනි සතුටකින් ඇඳකට වෙලා හාන්සි වෙලා කිසිම ලෙඩක් නැතුව හැමදාම ඉන්න පුළුවන් වුණොත් කන්නේවත් බොන්නේවත් නැතුව මරුද නැද්ද? මරු. එහෙනම් ඕගොල්ලෝ කසාදවත් බඳින්නේ නැහැ එහෙනම්. ඕගොල්ලෝ කසාදවත් බඳින්නේ නැහැ. ඇයි? සනීපෙට ඉන්න පුළුවන් නම් එච්චරයි. එච්චරයි හැමෝටම ඕනේ. හැමෝටම ඕනේ සුව පහසුවට ඉන්න. මේ ලෝකේ හැමෝම හොයන්නේ එච්චරයි. ඒකට තමයි එක වෙරයිටි සින්දු අහනවා, කසාද බඳිනවා, ළමයි හදනවා, ඉස්කෝලේ යනවා කියන එක ගන්න බෑනේ. මියුසිකල් ෂෝ වලට යනවා. මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? අවසානයේ එකතු වෙන්නේ මොකටද? සතුට ලබනවා කියන තැනට. අපි අසරණ වෙන්නේ ඒ ලබන සතුට අපිට හැමදාම තියාගන්න බෑ. හරියට පින්වත්නි මේ පහන වගේ. පහන තව ටිකකින් නිවෙන්න යන්නේ. එක්කමන්නේ ආයෙ තෙල් දාන්න ඕනේ. මේ පහන දැන් මම බණ එක පටන් ගනිද්දි පහන තිබ්බ හොඳට. ටික මොකද උනේ? අපි කාටවත් මේක නිවෙන්න නොදී තියාගන්න පුළුවන් වුණා. දැන් ඕක කාට හරි පුළුවන් වුණා. අපිට තෙල් දාන්න පුළුවන්. තෙල් දාන්න පුළුවන් වීම කියන එකට රැවටෙන්න එපා පහන හැමදාම තියනවා කියලා. මම තෙල් දාන එක නතර කරොත් පහන නිවෙනවා. මේ ජීවිතේ හේතු ටික මේ ජීවිතේ පවත්වාගෙන යන්නට අදාළ හේතු ටික ඒ විදියට තියෙනකන් විතරයි ඔබෙත් මගෙත් මේ සියලු හැම රැඟිල්ලක්ම. ඒ හේතු ටික වෙනස් වෙච්ච ගමන් අපේ අම්මගේ හේතු ටික වෙනස් වුණා. ඒ නිසා මරණයටපත් වුණා. ඒ නිසා හිතන්න එපා අපි මේ දැන් තව එකක් තමයි මේ ඔයගොල්ලෝ වයසට යනවා කියලා හිතන්නේ තව අවුරුදු 10කින් 20කින්. එහෙම මේ එකපාරට මේ අවුරුදු 10 පිච්ච ගමන් එකපාරට කොන්දේ සුදු වෙනවද? නෑ. මේ ගෙවෙන හැම මොහොතකම ඔයගොල්ලෝ වයසට යනවා. එහෙම ඒ කියන්නේ අපි ඒකට කියන්නේ කොහොමද මේ? ඉතාමත් බිඳෙන සුළු ජීවිතයක් අපි මේ ගත කරන්නේ. මේ හැම මොහොතකම මං කලිනුත් එක සැරයක් ඕගලන්ට කිව්වා මේ තප්පර කට්ට කැරකෙන්නේ නිකන් නෙමෙයි. සද්ද ඇහෙනවනේ තප්පර කට්ට. ඇහෙනවද? මේ සද්දේ තමයි පින්වත්නි ඕගොල්ලන්ගේ දිරන සද්දේ. මේ ඕගොල්ලෝ දිරනවා. මාත් දිරනවා. හරිද? අපේ අම්මා විතරක් නෙමෙයි මැරුණේ හොඳේ. මම මේ දැන් අම්මා වෙනුවෙන් මේ බණ එක කියන්නේ. ඒක හොඳ කමටහනක් ඕගොල්ලන්ට. මරණය කියන එක පුදුමාකාර කමටහනක් අපිට. ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඔයගොල්ලන්ගේ ජීවිතවල මැරිච්ච අය ඇති. ඔයගොල්ලන්ගේ ජීවිතවල ඔයගොල්ලෝ දාලා ගිහපු අය ඇති. හොඳට කල්පනා කරලා බලන්න. මේවා ජීවිතයට කමටහන් කරගන්න. ඒ කියන්නේ ජීවිතේ තේරුම් ගන්න පුළුවන් සිද්ධි කරගන්න. ජීවිතේ තේරුම් ගන්න පුළුවන් දේවල් කරගන්න. ඒවා නිස්කාරණේ බැහැර වෙලා යන්න දෙන්න එපා. ඒවා හොඳට අල්ලලා තියාගෙන ඒවා කල්පනා කරන්න. අල්ලලා තියාගෙන අඬ ඉන්න නෙමෙයි. ඒවා හාරවුස්සලා කල්පනා කරන්න. මටත් එන්නේ. මේකනේ ඇත්ත. හරි. දැන් සාමාන්‍යයෙන් ඇත්තටම පින්නත් මේ දේවල් ඇයි මං හැමදාම මං මොගලන්ට බන්න කියලා ඇති 4ක් 5ක් 6ක් විතර මං ඕගලන්ට බන්න කියලා. හැමදාම කියන්නේ මොකද්ද? හැමදාම කියන්නේ මේක කල්පනා කරන්න. කල්පනා කරන්න. හේතුව මේක එකපාරක් අහලා ගියා කියලා කවදාවත් ඕගොල්ලන්ට මේක තේරුම් ගන්න බෑ. මේක තේරුම් ගන්න ඕන නම් අපි මේක කල්පනා කරන්න ඕන. ඕගොල්ලන්ට කවදාවත් තේරෙන්නේ නැහැ මේ හැම මොහොතකම රූපේ බිඳෙනවා කියන එක කල්පනා නොකර. දැන් බලන්න අයිස් කැට ටිකක්. එක අයිස් කැටයක් තියෙනවා. දැන් මෙතන මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? වතුර. හරි. කලින් තිබ්බේ අයිස් කැට. දැන් මේ අයිස් කැට ටිකත් මේ වතුර ටිකත් එකක්ද දෙකක්ද? දැන් මට කියන්න. දෙකක්. හැබැයි මේ වතුර ටික ආවේ අයිස් කැට ටිකෙන්. හරිද? එතකොට ඒක දෙකකුත් නෙමෙයි. හැබැයි එකක් කියන්න බෑ. දැන් මේ අර තිබ්බ අයිස් කැට ටික එක පාට වතුර වුණාද?
නෑ එහෙම නෑ කියන්න පුළුවන් මේ තව අයිස් කැටයක් තියෙනවා. සද්ද ඇහෙනවද? තව එකක් තියෙනවා. එහෙනම් දැන් ඔයගොල්ලෝ හොඳටම කිව්වා මේ අයිස් කැටයක් නෙමෙයි අයිස් වතුර තියෙන්නේ කියලා. එහෙනම් පින්වත්නි ඒ අයිස් කැට එකපාර වතුරුණා නෙමෙයි. මම මේ බණ එක පටන් ගන්න මෙතනින් තිබ්බනේ මේක. තිබ්බ හැම මොහොතකම ටික ටික දිය වෙවි වතුර බවට පත් වුණා. මේකේ කල්පනා කරලා බලන්න මේක හැම මොහොතකම නෝන නම් දැන් වතුර තියෙන විදියක් නෑ. මේක ටික ටික හැම මොහොතකම අර අතට ගන්න පුළුවන් වෙච්ච අයිස් කැට ටික දියාරු වෙලා වැටෙන අයිස් වතුර ටිකක් බාට පත් වෙලා. අපේ රූපයත් ඔච්චරයි. මේ රූපයට වුණ සිද්ධියමයි. මේ රූපේ මේ ස්වභාවයම මගේ පින්වත්නි ඔබෙත් මගේ රූපයට තියෙනවා. ඕගොල්ලෝ පොඩි කාලේ තිබ්බ රූපේ නෙමෙයි ඕගොල්ලෝ ගාව දැන් තියෙන්නේ. හැබැයි ඒ පොඩි කාලේ තිබ්බ රූපය උපයෝගී වෙලා ආපු රූපයක් මේ තියෙන්නේ. හැබැයි ඔබටත් මටත් නොදැනීම පොඩි කාලේ තිබ්බ රූපය ටික ටික වෙනස් ස්වභාවයකට ඇවිල්ලා. මේක මෙතනින් නතර වෙනවද? මෙතනින් නතර වෙන්නේ නැහැ. මේක තවත් හරියට මේ ඉතිරිලා තියෙන අයිස් කැටේ වගේ. තවත් දිර දිරා වෙනස් වෙනවා. මේක අවසානයේ තියෙන්නේ කොහෙද? මේක නම් අයිස් වතුර එකක් තියෙනවා. අපේ නිගමට හිතන්න. අපේ අම්මගේ මලමිනිය ඕගොල්ලන්ගේ කාට හරි ගෙදර ගෙනියන්න දුන්නා. ගෙනියනවද? උච්චර ආදරෙයින. අරන් ගිහිල්ලා තියාගන්නකො ජීවිත කාලේ. අරන් යනවාද? ආයි මේ මගේ හිත රිදෙන හින්දා මේ නෑ කියලා කියන්න නොකිය ඉන්න ඕනේ නෑනේ. මට දුන්නත් මං ගෙනියන්නෙත් නෑ. ඒක තමයි මේ රූපයට තියෙන ඇත්ත වටිනාකම. මේ රූපේ හෙලවෙන නිසා, මේ රූපේ දුවන පනින නිසා, මේ රූපේ hina වෙන නිසා අපේ රූපයට අනවශ්‍ය වටිනාකමක් දීලා තියෙනවා. නොදිය යුතු වටිනාකමක් දීලා තියෙනවා. හැබැයි මේ රූපේ තියෙන ඇත්ත වටිනාකම් පින්වත්නි එදා ඔබ දකින්න නැති. කෙලින්ම ගිහිල්ලා කිනි තිබ්බා. ඔච්චරයි මේ රූපෙට තියෙන වටිනාකම. ඔබෙත් මගෙත් රූපයත් එච්චරයි. බුදුහාමුදුරන්ගේ රූපයත් ගිනි අරගෙන තමයි විනාශ වෙලා ගියේ. ඒ නිසා මේ ලෝකයේ යථාර්ථය අපි කල්පනා නොකර කවදාවත් තේරුම් ගන්න බෑ. ඕගලන්ට ඕක එකපාර තේරෙන්නේ නැහැ. මේක අපි හිමීට කල්පනා කරලා තේරුම් ගන්න ඕන එකක්. මේක හිමීට ක්‍රමානුකූලව මානසිකාරය කිරීමකින් තේරුම් ගන්න ඕන. එහෙම නොකරන තාක්කල් ඕගලන්ට කවදාවත් ඕගලන්ට මේ අයිස් කැටේ කතාව තේරෙයි. හැබැයි ඒක ඕගොල්ලන්ගේ ජීවිත කතාවට ඇප්ලයි වෙන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ගේ මේ මගේ ජීවිතය වගේනේ කියන එක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ පහන නිවිලා යන එක වගේනේ දෙයියනේ මගේ ජීවිතය කියන එක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒක නොතේරෙන තාක්කල් මගේ පින්වත්නි ඕගොල්ලන්ට ඕන තරම් සසරේදී ආරාධනා ලැබෙයි ලෙඩ වෙන්න. ඔයගොල්ලෝ මේ ජීවිතේ ලෙඩ වෙනවා වගේම සංසාරේ ආයෙ ලෙඩ වෙනවා. ඔයගොල්ලන්ට ආයෙ මිනිස්සු මැරෙන දිහා බලන් ඉන්න වෙනවා. ඔයගොල්ලන්ට ආයෙ මිනිස්සු මැරෙන නිසා අඬන්න වෙනවා. ඔයගොල්ලන්ට ආයෙ තමන්ගේ දරුවෝ මැරෙන දිහා බලාගෙන ඉන්න වෙනවා. ඔයගොල්ලන්ට ආයෙ වද බන්ධන වලට ලක් වෙන්න වෙනවා. ඔයගොල්ලන්ට රාජ්‍ය දණ්ඩනයට ලක් වෙන්න වෙයි. නිරේට වැටිලා ගිනි ගන්න වෙයි. ලෝදිය හැලිවල පිච්චෙන්න වෙයි. ඒ අතර මැද්දේ කලාතුරකින් දෙවියෙක් වගේ ඉන්නත් පුළුවන් වෙයි. හැබැයි ඒ හැම තැනකදීම ඕගොල්ලන්ට මරණය කියන ධර්මතාවය ඉස්සරහා දන නවනව යන්න වෙනවමයි. මේකෙන් මිදෙන්න ඕනේ නම් ඕගොල්ලන්ට තියෙන එකම විසඳුම මම අර කලින් කිව්වේ. ඕගොල්ලන් දැන් තේරෙනවානේ ජීවිතේ එන ප්‍රශ්නයක් කියලා. සංසාරේ එන ප්‍රශ්නයක් කියලා. ඔය කල්පනා නොකරනේ. කල්පනා කරාම ඕක තව වැඩි. කල්පනා කරාම ඕක තව වැඩි. ඔය ප්‍රශ්නෙට විසඳුම එක විසඳුමයි තියෙන්නේ. සල්ලි හොයන එක නෙමෙයි. මිනිස්සු වට කරගෙන ඉන්න එක නෙමෙයි.
එකම විසඳුම් පින්වත්නි. මේ ලෝකෙට ඕගොල්ලෝ බැඳිලා ඉන්න. ඕගොල්ලෝ මේ ලෝකෙට තණ්හා කරනවා. අන්නේ තණ්හාව ඕගොල්ලෝ කවදා හරි නැති කරලා දානවා නම් මේ ලෝකය ගැන තේරුම් අරගැනීම තුළ ඕගොල්ලෝ තණ්හාව නැති කරලා දානවා නම් එකම විසඳුම එක. දැන් මේ ලෝකේ ගෞතම බුදුරජාණන් වහන්සේ කොහෙවත් අවුවේ කර වෙන්නේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ කොහෙවත් වැස්සක තෙමෙන්නේ. හේතුව ආයේ ඉපදීම උන්වහන්සේට නෑ. දැන් මේ ලෝකේ කොහෙවත් සාරිපුත්ත කෙනෙක් නෑ. මොග්ගල්ලාන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නෑ. ඇයි? උන්වහන්සේලා ඉපදීම නැති කළ දෙන්නා. ඕගොල්ලන්ට ඉපදීම නැති කරගන්න කවදා හරි පුළුවන් වුණොත් ඒ කියන්නේ රහත් වෙන්න පුළුවන් වුණොත් අන්න එදාට ඕගොල්ලෝ මේ සංසාරයේ ඕගොල්ලන්ට එන්න තියෙන අනන්ත අප්‍රමාණ දුක් ගොඩක් ලෙඩ වෙන්නේ. ඒවා හොස්පිටල් යන්නේ. ඒවා මේ හැම දෙයක්ම ඇතුළුව සංසාරයේ නැමැති සම්පූර්ණ දුකින් ඕගොල්ලෝ නිදහස් වුණා වෙනවා. හැබැයි ඒක කරගන්න නම් පින්වත්නි ඕගොල්ලන්ගේ ජීවන රටාවට මේ බුදුහාමුදුරුවෝ කියපු ධර්ම මාර්ගයේ එකතු කරගන්න එක සිද්ධ වෙනවමයි. හිතන්නකො හැමදාම වැඩට ගිහිල්ලා ඇවිල්ලා නිදාගන්න කෙනෙක්ට විනාඩි 30ක් මේ දේවල් එකතු කර ගැනීම තුළ යම්කිසි ප්‍රගතියක් ලබා ගන්න පුළුවන්. මේ දේවල් මොනවා හරි කමටහනක් මානසිකාරය කිරීම ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් අර කියන්නේ something is better than nothing. මොනවා හරි හොඳ කරන එක හොඳයි මුකුත් නොකර ඉන්නවට වඩා. හිතන්නකො අයියෝ වෙලාව නැහැ. මට මේක කරගන්න වෙලාව නැහැ ස්වාමීන් වහන්සේ. මට මේක කරගන්න. ඒකට ඔයගොල්ලෝ හරි හේතුව දන්නවද? ඔයගොල්ලන්ට ඔය වෙලාව නැහැ කියන්නේ. ඇත්තම හේතුව දන්නවද? ඔයගොල්ලන්ට ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැති නිසාමයි ඔයගොල්ලන්ට ඔය භාවනා කරන්න වෙලා නැහැ කියන ඒවා, පින්කමක් කරගන්න වෙලා නැහැ කියන ඒවා. ඕකටයි බද්දිහාමුදුරුවෝම හරි ලස්සන කතාවක් කියනවා. අහලා තියෙනවද දන්නේ නැහැ මේ. දන්නවනේ මාවර්ලේ බද්දිහාමුදුරුවෝ දන්නවා. මේ අපේ මිනිස්සු නිවාඩු දාලා පව් කරගන්න නම් යනවා. ට්‍රිප් යනවා, වෙඩින් යනවා, පාටි යනවා. හැබැයි නිවාඩු දාලා පින් කරගන්න නම් අපේ මිනිස්සු බහුතරයක් එන්නේ නැහැ. නිකන් හිතන්නකො මේ බණ එක මං අද දවල් තිබ්බා කියලා, උදේ තිබ්බා කියලා. කී දෙනෙක් එයිද? කී දෙනෙක් එයිද? මිනිස්සු මෙතන ඒකත් අපේ අම්මා නිසා මේ බණ එක කියනවා කියන සිද්ධිය නොවුණා නම්, මේ බණ එක කියන්නේ මමත් නොවුණා නම් අවංකව කී දෙනෙක් එයිද? අඩුයිනේ ඇත්තටම. මේ සමාජ රටාවත් එක්ක අමාරුව වෙනවා වෙන්න පුළුවන්. මං කියන්නේ මේ හැම තියෙන හැම බණ එකට මේ හොයාගෙන ගිහිල්ලා එහෙම නෙමෙයි. ඔගොල්ලෝ මාසෙකට කී වතාවක් මාස දෙකකට කී වතාවක් නිවාඩු දාලා පින් කරයිද? ඔගොල්ලෝ ට්‍රිප් යනවා, යාළුවන්ගේ වෙඩින් වලට යනවා, පාටි වලට යනවා. නිකමට නේ ඔයගොල්ලන්ට කී දෙනෙක් කතා කරලා ඇද්ද අපි නිවාඩුවක් දාලා බණක් අහන්නේ? පන්සලකට ගිහිල්ලා පොඩ්ඩක් භාවනා කරලිමු. ඔයගොල්ලන්ට කී දෙනෙක් කතා කරලා ඇද්ද මේ ජීවිතේ? ඔයගොල්ලන් නිකමට හරි යාළුවෙක් කතා කරයිද? මට ඇත්තටම ගිහි කාලේ එක යාළුවෙක් කතා කරලා තියෙනවා. මම පැවිදි වෙන්න යන කලින් මං ගියා ආමුදුනමකගේ ආරණ්‍ය කුටියක් හදන්න. අපේ යාළුවෙක් කතා කරා කුටියක් තියෙනවා හදන්න යන් කියලා. මේ ගිහිල්ලා ඇවිල්ලා ටික කාලෙකින් තමයි මම පැවිදි වුණේ. එහෙම කතා කරන අය ඉන්න. හැබැයි ඕගොල්ලන්ට කී දෙනෙක් හම්බෙලා ඇද්ද? නෑ පිටින්. මේ ලෝකේ හරි අඩුයි. මේ ලෝකේ හරි අඩුයි ඒ වගේ මිනිස්සු. හේතුව මේ ලෝකේ බැඳිලා තියෙන්නේ අකුසලයේ දිහාවට. ඒකනේ බුදුහාමුදුරුවෝ උඩුගම් බලා යන මිනිස්සෙක් කියලා කියන්නේ. මේ ලෝකේ ගලාගෙන යන්නේ මේ අකුසලයේ දිහාට නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු මාර්ගය තියෙන්නේ ඊට හාත්පස විරුද්ධ කුසලයේ දිහාට නැමිච්ච මාර්ගයක. අන්න දැන් කල්පනා කරන්න. ඕගොල්ලන් ගඟක උඩුගම් බලා පීනලා තියෙනවා. ඇල පාරක හරි පීනලා තියෙනවා.
පිටිපස්සට ඇදෙන එක නෙවෙයි. දැන් මටත් පීනන්න පුළුවන් මාත් ඒකින්ද පීනලා තියෙනවා. ඉස්සර මට පීනන්න බෑ. පැවිදිලා ඒකත් ඉගෙන ගත්තා. මම පීනලා තියෙනවා බෑ පීනන්න. පිටිපස්සටමයි ගහගෙන යන්නේ. එතකොට ඇත්තටම ජීවිතේ අමාරු අකුසලයේ යෙදිලා ඉන්න එකද කුසලයේ කරන එකද? කුසල් කරන එක. අන්නේ අමාරු කම නිසාමයි ඕගොල්ලෝ මේ මං කියන්න මේ ගේම් එක ඕගොල්ලෝ අතහරින්න යන්නේ නිසා. ඕගොල්ලන්ට විනාඩි 5ක් භාවනා කරනවා කියන එක අමාරුයි. ඇයි? මේක ඕගොල්ලන්ට හුරු නැති දෙයක්. ඕගොල්ලන්ට පැයක් ධර්ම දේශනාවක් අහනවා කියන එක පැය එකමාරක් දෙකක් හරි 3ක් හරි ඒ කාලේ මේ පැයෙන් ඉවර කළා නෑ හොඳේ. පැය 12 13 ධර්ම දේශනා තිබිලා තියෙන්නේ අනුරාධපුරයේදී. දැන් තමයි මේ පැයෙන් ඉවර කරන්නේ. දැන් නම් පැය ළඟ වෙන්නත් ළඟ ඒතුවා. ඔව්. පැය ඉවරෙන්නත් ළඟයි. මේ එහෙම ධර්ම දේශනාවක් සංයමයෙන් අහන්න පුළුවන් කීයෙන් කී දෙනෙක්ට? එහෙම අහන්න ඕගලන්ට බෑ. ත්‍රිපිටකයේ පොතක් පෙරලලා කීයෙන් කී දෙනෙක් කියවලා නැද්ද? නිකන් අහන්නකෝ මේ ක්‍රිස්තියානි ළමෙක් බයිබලේ කියවලා තියෙනවද කියලා. කියවලා තියෙනවද නෙමෙයි මේ පිටුවේ මේ වාක්‍ය මේ කොටසේ තියෙනවා කියලාත් කියයි. අනිච්චවද සංකාර ගාතය තේරුම අහන්නකො කාගෙන් හරි. මම ඕගොල්ලන්ගෙන් අහන්නේ අසරණ වෙනවනේ. අහලා බලන්නකො. දන්නේ මලගෙවල් වලට ගිහිල්ලාම දන්නවා. එච්චරයි. එන්නත්නේ. ඕගොල්ලෝ නිවන පේන මානයකවත් නෙමෙයි ඕගොල්ලෝ යන්නේ. නිවන අරහෙන ඕගොල්ලෝ යන්නේ අරහි. නිවන උතුරේ නම් ඕගොල්ලෝ යන්නේ දකුණට. මේක වහවහාම ඕගොල්ලෝ වෙනස් කරගන්න ඕනේ. දැන් මම අපේ පවුලෙම මරණ දෙකක මම බණ කිව්වා. ලොකු මාමගෙන් මට යන්න බැරි වුණානේ දුර වැඩිනේ. දුර වැඩි කියන්නේ හාමුදුරු නමක් ඉදිරියට පාරේ බහැලා යනවා කියන එක ටිකක් අමාරුයි. පළවෙනිම දේ බස් නතර කරන්න අපිට. ඒ හින්දා ඒ වගේ හේතුන් ගොඩක් නිසා මට යන්න බැරි වුණා. මරණ දෙකක මම බණ කිව්වා. මේ හැම එකකදී මම කිව්වේ වහවහාම මේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ. ඔය ඔයගොල්ලෝ කරන රස්සා රැකියා ඒ හැමදේම කරන ගමන් මේ යථාර්ථයේ තේරුම් ගන්න ඕන කියන තැනට ඕගොල්ලෝ ඉන්න ඕනේ. මේ ජීවිතේ පින්වත්නි සල්ලි හොයනවා කියන එක විතරක් නෙමෙයි. සල්ලි හොයන්නේ කාලා බීලා ඇඳලා සතුටින් ඉන්න. එච්චරයි. ඒක නෙමෙයි ජීවිතය කියන්නේ. ඒක නෙමෙයි ජීවිතය කියන්නේ. එතනින් එහාට ගිහපු මනසක් දියුණු කිරීමක් කියන එකක් ජීවිතේට තියෙන්න ඕන. ඕගලන්ට කොච්චර හරි ඕගලන්ට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් වුණාද අපේ අම්මා මැරුණාට පස්සේ ඒ දුකෙන් ඒ සල්ලි ටික ඕගොල්ලන්ව බේරුවද? නෑ. හෙට අනිද්දාට ඕගොල්ලන්ගේ සාමි භාර්යාව මැරෙයි. එතකොට කොච්චර සල්ලි තිබ්බත් ඒ දුක ඕගොල්ලන්ගේ නිවන්නේ මොනවද? ඕගොල්ලන්ගේ දියුණු කරගත්තු හිත විතරයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ මහණෙනි වඩපු හිත තරම් දියුණු කරපු හිත තරම් කල්යාණ මිත්‍රයෙක් වෙන කොහෙවත් මන් දකින්නේ. ඕගොල්ලෝ මේ ලෝකේ යාළුවෝ හොයගෙන බොරුවට දුවන්න එපා. ඕගොල්ලන්ගේ හිත දියුණු කරන්න. දියුණු කරපු හිත තමයි ඕගොල්ලන්ගේ ඉස්සරහ අනාගතේ වැටෙන්න තියෙන කඳුළු ටික නවත්තන්නේ. ඒවා නිවලා දාන්නේ ඕගොල්ලන්ගේ දියුණු කරපු හිත මිසක්. ඕගොල්ලන්ට විඳින්න තියෙන වේදනාවලදී ඕගොල්ලන්ව ශක්තිමත්ව තියාගන්න ඕගොල්ලන්ගේ දියුණු කරපු හිත මිසක් වෙන මොකක්වත් නෙමෙයි. වෙන කාටවත් හිතන්නකෝ ඕගොල්ලෝ හොස්පිටල් එකක අමාරුවෙන් ඉද්දි මං ඇවිල්ලා ඒක මං බෙදා ගන්න දේ දුක. මට ඇවිල්ලා කතා කරලා යන්න පුළුවන් අමාරුයිනේ. අසනීපයිනේ මොන හරි වෙන්න ඕන දෙයක් තියනවද? අමාරු මොන හරි ගෙනත් දෙන්න ඕන දෙයක් තියනවද? එච්චරයි මට කරන්න පුළුවන්. ඒ වේදනාව විවස ගන්නවා කියන එක ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ හිතත් එක්කමයි පින්වත්නි කරන්නේ. කායික වේදනාව මේ ලෝකේ කාටවත් නැති කරන්න බෑ. බුදුහාමුදුරන්ටත් බෑ. සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් බෑ. දන්නවනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් පාද්දී උන්වහන්සේගේ ලේ වැක්කිරෙන්න ගත්තා කියනවා බාල්දියක් පිරලා අයින් කරද්දි තව බාල්දියක් පිරෙන මට්ටමට. හරි? කායික වේදනාව අපි හැමෝටම තියෙනවා. ඒක විඳින්න වෙනවමයි. හැබැයි මානසිකව අනවශ්‍ය විදියට වේදනාවන් ගන්න එක අපිට මේ ධර්මය ඇතුලේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාට බැරි වෙන්නත් පුළුවන්, මට බැරි වෙන්නත් පුළුවන්. හැබැයි කරලා තියෙන එකයි වටිනාකම. කලින් කරගෙන තිබීමයි වටිනාකම.
හරිද? මොකද පින්වත්නි මේ ලෝකයේ ව්‍යාපාර වල මුදල් ප්‍රවාහයක් තිබී මේක තේරෙන්නේ නැති එකක් තියෙනවානේ. ව්‍යාපාර වලට සල්ලි තියෙන එක අනිවාර්යයිනේ. අනිවාර්යයි. ඒ කියන්නේ ඉඩම් කඩම් නෙමෙයි. එදිනෙදා ගනුදෙනු ටික කරගෙන යන්න ව්‍යාපාරයකට සල්ලි තියෙන්න එපයි. ඒ සල්ලි ටික මේ මාසේ සල්ලි ටික එන්නේ ගිය මාසේ ඉතිරි කරගත්තු ටික හින්දා. නේ? කෑෂ් ෆ්ලෝ එක. අපි මේ මාසේ එහෙනම් පුළුවන් තරම් බලන්න ඕනේ ධන ප්‍රවාහයක්. ධන මුදල් ඒ කියන්නේ ණය නොවි යම්කිසි මුදලක් ඊළඟ මාසෙට ගෙනියන්න. ගෙදරක වුණත් එහෙමනේ. ඉතිරියක් ඊළඟ මාසෙට තියෙන්න ඕන. නේ? එතකොටනේ අපිට ඒක වැටෙන්නේ නැතුව ව්‍යාපාරයක් හෝ වේවා, ගෙදරක කටයුතු හෝ වේවා අරන් යන්න පුළුවන්. බැරි වෙලා එහෙම නොවුනොත් ණය වෙවි කරදර වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි පින්වත්නි. ඕගොල්ලෝ ඒ ගෙවන්නේ සංසාරයේ පෙර කරපු කුසල් කියන මුදල් ටික. නිකන් හිතන්න එපා හොඳේ. ඕගොල්ලෝ මේ බණ අහනවා, රේඩියෝ එකක් දැම්මත් බණ, YouTube එකේ තෝරන විදියට බණ අහන්න පුළුවන්. ඕගොල්ලෝ හිතන්න එපා මේ ලේසි පහසු පිනක් ඕගොල්ලෝ මේ වැය කරන්න කියලා හොඳේ. මේ වගේ කාලෙක උපදින්න මාර පිනක් තියෙන්න ඕන. අඩුම මේ වගේ කාලයකවත් උපදින්න. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා 2000 ගානකට පස්සේ වුණත් මෙහෙම බණ අහන්න පුළුවන් වෙන්න උපදින්න ඕගලන්ට පුදුම පිනක් තියෙන්න ඕන. ඒ පින ඕගොල්ලන්ගේ ඔය ගෙවි යනවා. එහෙම පිනක් එක්ක ඉපදිලා එහා ගෙදර අයත් එක්ක මරාගෙන මෙහා ගෙදර අයත් එක්ක බැනගෙන පව් කරගෙන ගියොත් කොහෙටද යන්නේ? එතකොට ඕගොල්ලන්ගේ අර තියෙන මුදල් අයින් වෙලා ණය වෙවි දුගතියකට යන්න සිද්ධ වෙනවා ඕගොල්ලන්ට. මෙතන කොමස්ම කරපුවා හිටියනම් මට ඒක තව හොඳට පැහැදිලි කරන්න තිබ්බා. ණය වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයගොල්ලන්ට ගෙවා ගන්න පින් නැති වෙනවා. හරිද? මම මේ පින් නැති වෙනවා කියලාට පස්සේ දන් දෙන එක ගැන දන් දෙන එක විතරක් නෙමෙයි මේ ලෝකේ පිනකට තියෙන්නේ. දන් දෙන්න ඕනේ. දන් දෙන එක විතරක් නෙමෙයි මේ ලෝකේ පිනකට තියෙන්නේ. මේ ලෝකේ කුසල් ගොඩක් කරන්න පුළුවන්. පන්සලකට දානයක් හදාගෙන යනවා කියන එක විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන එකම පින. ඒක හොඳ පිනක්. ඒක විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන එකම පින. ඕගොල්ලෝ මතක තියාගන්න. ඕගොල්ලෝ තව භවයකට යනවා කියන කමතක් කරන්න එපා. එතනදී ඕගොල්ලෝ ගෙවන්නේ මොනවද? ඕගොල්ලෝ පින් කරගෙන තියාගන්න ඕනේ. ඕගොල්ලෝ පුළුවන් තරම් කුසල් කරන්න ඕනේ. මිනිස්සුත් එක්ක බැන ගන්න හිතෙනවා නම් ඒකෙන් අයින් වෙලා. ඒ මිනිස්සුන්ට පුළුවන් නම් මෛත්‍රී කර. පිනක්. එහා ගෙදර කෙනත් එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවා නම් මතක් වෙද්දි තරහ යනවා නම් ඒක අයින් කරන්න. ඒ තරහ තේරුමක් නැහැ කියන එක තේරුම් අරගෙන ඒ මිනිස්සයාට මෛත්‍රී කරන්න. අනේ එයා මට බැන්නට කමක් නැහැ. මේ මිනිස්සයා හොඳින් hina වෙලා ඉන්නවනම් පිනක් පින්වත්නි පිනක්. පින් කරනවා කියන එකට මහා ලොකු සල්ලි ඕනේ නැහැ. හරි. අන්ද එක විමාන වත්තුවක් තියෙනවා මේ. විමාන වත්තුවක් මම ඇත්ත තව ටිකකින් අතර කරනවා. මේ විමාන වත්තුව කියලා පොතක් තියෙනවා ත්‍රිපිටකේ. ඒ කියන්නේ කලින් පින් කරලා මේ බුද්ධ ශාසනයේ දිව්‍ය ලෝකවල ඉපදිච්ච දෙවිවරුන්ගේ කතා ටිකක් ගැන තමයි විමාන වත්තුවේ තියෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ තව්තිසාවට යනවා. තව්තිසාවට ගිය වෙලාවක ඉන්නවා මේ තව්තිසාවම බබලවගෙන ඉන්න දෙවියෙක් ඉන්නවා. නම අනේකවන්න. ඔබ මොකද්ද මෙච්චර මේ දිව්‍ය අප්සරාවන් වට කරගෙන දිව්‍ය අප්සරාවන් ඔබ වටේ නටනවා? මෙච්චර එළිය විහිදුවගෙන ඉන්න තරම් ඔබ කරපු පින මොකද්ද කියලා. සාමීනී සුමේද බුදුරජාණන් වහන්සේගේ කාලේ. එහෙන් බුදු කෙනෙක් හිටියනේ ඔය 8 බුද්ධ වන්දනාවේදී සුමේද වග්ග පුබ්බලෝ කියලා කියන්නේ. සුමේද බුදුරජාණන් වහන්සේගේ කාලේ මං පැවිදි වුණා. පැවිදි වෙලා අවුරුදු 7ක් ඉඳලා මං ගිහි වුණා. මට පැවිදි ඉන්න බැරි වුණා. හැබැයි පැවිද්ද අත්හැරියට සාමීනී මම ශ්‍රද්ධාව අත්හැරියේ. මං මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කරපු සෑයක් වටේ නිතර ගිහිල්ලා ඒ සෑ මළුව අතු ගාලා ඒ සෑ මළුවට මල් පූජා කරලා ඒ සෑ මළුව පිරිසිදු කරලා ඒ බුදුරජාණන් වහන්සේ එතන යම් විදියකින් වැඩ ඉන්නවද සාමීනී මං ඒ විදියට උන්වහන්සේට උපකාර කළා කියන උපස්ථාන කළා කියන. මට දන් දෙන්න දෙයක් තිබ්බේ නෑ සාමීනී. මට දන් දෙන්න බැරි වුණා කියන. හැබැයි මං පුළුවන් විදියට මිනිස්සුන්ට මේ පින කරාම මේක වෙනවා.
මේ පින කරාම මේක වෙනවා. ඒ නිසා නිතර නිතර පිනේ යෙදෙන්න කියලා සාමීනි මං නිතර මිනිස්සුන්ව පුළුවන් විදිහට පිනේ යෙදෙව්වා. ඒ කරපු පින් නිසා සාමීනි මම ඒ ජීවිතෙන් මිදිලා තව්තිසාව ඉපදුනා. ඒ සුමේද බුදුරජාණන් වහන්සේ කල් මහා කල්ප 30කට කලින් හිටියේ. ඒ පින කොච්චරද කියනවනම් තව්තිසාවේ මැරිලා ආයෙ උපදින්නේ තව්තිසාවෙමයි. ඒ ජීවිතේ මැරිලා ආයෙත් උපදින්නේ තව්තිසාවෙමයි. කල්ප 30ක් එක දිගට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය එනකනුත් මැරි තව්තිසාවෙමයි සාමීනි මම මේ විදියට ඉපදුනේ. ඒ උපදිනකොට මගේ ශරීරයෙන් පුදුමාකාර රශ්මි කදම්බයක් යනවා. මගේ රූපේ කවුරු හරි දුකින් ඉන්න මිනිස්සෙක් මගේ රූපේ දැක්කොත් ඒ මිනිස්සයාගේ දුක නිවිලා ඒ මිනිස්සයාගේ හිත සංසුන් භාවයකට පත් වෙන්න තරම් ලස්සන රූපයක් මට හම්බුණා සාමීනි කියලා කියනවා. ඊට පස්සේ ඕක බුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මොග්ගල්ලාණය බුදු කෙනෙක් කෙරෙහි කරන අල්ප වූ වැඳීම් මාත්‍රයේ පවා අනේක විපාක ගෙන දෙන කුසල කර්ම ජනනය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා පින්වත්නි ඔයගොල්ලෝට මේ ලැබිලා තියෙන ජීවිතය හරිද? ඔයගලන්ට මේ ලැබිලා තියෙන ජීවිතය ඔයගලන්ට මාර විදියට පින් කරගන්න පුළුවන්. මාර විදියට කුසල රැස් කරගන්න පුළුවන්. ආත්ම භවයක් තමයි ඔයගලන්ට මේ ලැබිලා තියෙන්නේ. ඔයගලන්ට ඒක තේරෙන්නේ නැහැ. ඔයගලන්ගේ කාලේ කියන්නේ අපි හැමෝටම පැය 24 නේ තියෙන්නේ. මට තියෙන්නේ පැය 24යි. ඔයගලන්ට තියෙන්නේ පැය 24යි. මේකේ පුළුවන් තරම් ඇයි පුළුවන් තරම් කියලා කිව්වේ? ඔයගලන්ට වැඩ තියෙනවා. ඒ වැඩ කරන වෙලාවල් හැරුණම පුළුවන් තරම් කුසලයේ දෙන්න. කුසලයේ හිතෙන්. බලු පැටියෙට හරි කන්න ටිකක් දෙන්න. පාරේ දැක්කොත් බලු පැටියෙට කන්න ටිකක් හරි දෙන්න පින්වත්නි කියනවා. බල්ලෙට එක පාරක් කන්න දුන්නොත් ආත්ම 100ක් කන්න නැති වෙන්නේ නැහැ කියනවා. නිසා ඔයගොල්ලෝ අද මේ කාලැඳල ඉන්නේ පවා ඔයගොල්ලෝ පෙර කරපු කුසල කර්මවල. අද ඔයගොල්ලෝ කවුරු බඩගින්නේ නැහැ. මොන්නක් දහන් ගැටේ දාලා හරි ඔයගොල්ලෝ කන්න ටික හොයාගන්නවා. මේ වෙලාවෙත් අප්‍රිකාවේ මැටි කන මිනිස්සු ඉන්නවා. කන්න නැතුව. යුද්ධ හින්දා කන්න නැතුව කීයක් මිනිස්සු ඇද්ද? ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි කුසලය කියන්නේ සැපයට තව නමක්. මහණෙනි කුසල් කරන්න බය වෙන්න එපා. බය වෙන්න එපා. පින් කරන්න බය වෙන්න එපා. බණක් අහන්න යනවා කියලා කියන්න හෝ වේවා නොකිය හෝ වේවා යන්න බය වෙන්න එපා. අද සමාජේ බණක් අහනවා කිව්වට පස්සේ ඇස් කොණෙන් බලන්න. පන්සලකට යනවා කිව්වට පස්සේ හිතන්නේ අම්මා මූට ජීවිතේ පා වෙලා එක්ක මේ ළමයාත් මේ මූත් එක්ක ගෑන් ළමයා තරහ වෙලා. ඔහොම හිතන්නේ. ඇයි ගෑන් ළමයා තරහ වෙන්න ඕනේද පන්සලකට යන්න? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි කසාද බඳින්න අරන් ගිහපු කරත්තෙන් පැනලා පැවිදි වෙන්න ගියේ. ගෑනු ළමයා කරත්තේ මහ පැවිදි වෙන්න හිට මේ කසාද බඳින්න හිටපු කොල්ල පන්සලේ. ඇයි? ජීවිතයේ යථාර්ථය කියන එක තේරුම් ගන්න මොලේ තියෙන අයට අවශ්‍යතාවයක්. පෙරස මේක වින්ගත ඇත්තම කතාව. ඕගලන්ට මේක යෙදෙන්න හිතෙන්න පිනක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ චුන්ද සූකරට බණ කිව්වේ නෑ. ඇයි? පින නෑ. පින නෑ. බුදු කෙනෙක්ගෙන් බණපදයක් අහන්නත් පිනක් තියෙන්න ඕන කියන එක මතක තියාගන්න. ඕගොල්ලෝ පෙර සසරේ භාවනා කළා නැත්තම් මේවා දහම් පොත්පත් කියවලා හෝ බණ අහලා හෝ මේ කියන ජීවිතයේ අනිත්‍යතාවය දෙයනේ මමත් මැරෙනවනේ. දැන් මේ මම දැන් මේ අයිස් කැටි උපමාවක් ගත්තා. මේ වගේ ඕගොල්ලන්ගේ රූපය හැම මොහොතකම වෙනස් වෙනවනේ. මේ බණේකට ඉඳගනිද්දි හිටපු ඔයා නෙමෙයි දැන් ඉන්නේ. මේ කියන දේවල් කොහේ හරි ඔයගොල්ලෝ මානසිකාරය කරලා ජීවිතය ඇත්තනේ කියලා මේ ලෝකය ගැන කලකිරීම මාත්‍රයක් හරි ඔයගොල්ලෝ අරගෙන තිබ්බේ නැත්තම් බුදුවරු එන්නේ නැහැ ඔයගොල්ලන්ට බණ කියන්න. හරි? බුදුවරු වඩින්නේ නැහැ ඔයගොල්ලෝ ගාවට බණ කියන්න. ඇයි? වැඩක් නැහැ. කළුගල් වල උඩ වපුරලා වැඩක් තියෙනවා. නැහැ. පැලවෙන්නේ නැහනේ.
බුදුහාමුදුරුවෝ කියන බණ එක තේරෙන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න එපා ඉන්නේ. ඒ නිසා මම මේ කරුණාවෙන් කියන්නේ. පුළුවන් තරම් මේ ධර්මය හදාරලා ධර්මයේ තේරුම් ගන්න. මේ දේවල් මානසිකාරය කරන්න උත්සාහ කරන්න. මහා බණපද ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. මරණයක් වුණත් ඒක හරියට කල්පනා කරන්න. මටත් මේක වෙන්නේ. මේ ලෝක සත්‍යයටත් ඒක වෙන්නේ. මේ එබ්බන්දු වූ ජීවිතයක ඇති තේරුම මොකක්ද කියන එක ටික ටික කල්පනා කරලා බලන්න. අන්න එතකොට ඕගොල්ලන්ට ජීවිතයේ යථාර්ථය තේරෙන්න පටන් ගන්නවා. එහෙම ඕගොල්ලෝ ටිකක් කරාට පස්සේ ඒක උපකාරී වෙනවා තව කුසලයේ යෙදෙන්න. මුලින් පටන් ගත්තට පස්සේ තව කුසලයේ යෙදෙන්න ඒක උපකාරී වෙනවා. පටන් නොගත්තොත් හැමදාම එකම තැන. ඒ නිසා දැන් ඔයගොල්ලන්ට මොකක්ද මම අද එකක් කියලා දුන්නා. මොකද්ද? එන අය නිසා සතුටු වෙලා වැඩකුත් නෑ. එහෙම නෙමෙයි ත්‍රිපිටකයේ තියෙන්නේ. මම ඕගොල්ලන්ට පහසු පිණිස එහෙම කියන්නේ. එන අය නිසා සතුටු වෙලා වැඩකුත් නෑ. එන අය නිසා දුක් වෙලා වැඩකුත් නෑ. අනිත් එක අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මොකද්ද තේරුම? අපි මේ ලෝකය සරණක් නැහැ. මේ ලෝකේ පිළිසරණක් නැහැ. සරණක් නැහැ. මේ ලෝකයට අධිපති කෙනෙක් නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ පාලනය කරන්න පුළුවන් කෙනෙක් නැහැ. මේ ලෝකේ එකම රටාවකට, එකම විදියකට, එකම ස්වභාවයකට ගමන් කරන්නේ. මේ ලෝකේ තිරිසන් සතෙක් ගත්තත් ඉපදෙනවා, කනවා බොනවා, ළමයි හදනවා, මැරෙලා යනවා. මිනිස්සෙක් ගත්තත් ඉපදෙනවා, කනවා බොනවා, ළමයි හදනවා, මැරෙලා යනවා. ඔය ටික කරන්න මිනිස්සු වෙන ගොඩක් දාගෙන අමාරුවෙන් ඒක කරනවා. තිරිසන් සත්‍යෝ ඒක කොහෙන් හරි හොයාගෙන කාලා බීලා ලේසියෙන් කරනවා. එච්චරයි. හරිද? ඕගොල්ලෝ ඒකට කොච්චර වටිනාකම් දීලා තියෙනවා এডুকেෂන් ක්වොලිෆිකේෂන් කියයි. අපේට මේ ඩිග්‍රිය කියයි, මේ ඩිග්‍රිය කියයි, මේ ඔෆිස් එකේ වැඩ කරන්න කියයි. මේ කායක තියෙන්නේ ගෙදර තට්ටු මෙච්චර කියයි. මොකක් තිබ්බත් ඒක හොඳයි මේ ජීවිතේ සුව පහසුයි ජීවත් වෙන්න. මොකෝ මේ පාරවල් ගානේ පේමන්ට් වල ඉන්න නෙමෙයිනේ පැදුරක් වෙලාගෙන. ගෙවල් හදලා සතුටෙන් ඉන්න ඕනේ. හැබැයි දැන් සුද්ධෝදන රජතුමා මාලිගය අතහැරලා ගියේ නෑනේ. විසාකාව ගෙදර අතහැරලා ගියේ නෑනේ. සෝවන් වුණා කියලා. එහෙම ඉන්න ඕනේ. හැබැයි ජීවිතේ අපිට පිළිසරණක් නැහැ. මොනම විදියකට ජීවත් වුණත් හේතුව මොකද්ද? ඉපදුන අපි අනිවාර්යෙන් ලෙඩ වෙනවා. ඉපදුන අපි අනිවාර්යෙන් වයසට යනවා. ඉපදුන අපි අනිවාර්යෙන් මරණයටපත් වෙනවා. මේ ටිකෙන් නම් අපිට මොන්නම විදියකවත් පින්නත් නේ ගැලවීමක් හොයන්නත් එපා. ඇත්තෙත් නෑ මේ ජීවිතය ඇතුලේ. තියෙනවා නම් තියෙන ගැලවීම මොකක්ද? ආයෙත් ඊළඟ භවයකට යන එක නතර කරගන්න එක. ආයෙ උපදින එක නතර කරගන්න එක. ඒක කරන්න තියෙන එකම ක්‍රමය මේ ලෝකෙට තියෙන තණ්හාව අතහැරලා දාන එක. මේ ලෝකය ගැන තියෙන තණ්හාව අතහරිනවා නම් අතහරින්න තියෙන එකම ක්‍රමය මොකක්ද? මේ කුසල ධර්ම කරලා මේ ලෝකය මොකක්ද කියන එක හරියට කල්පනා කරලා තේරුම් ගන්න එක. මම ඕගලන්ට අද ඇත්තටම කලේ මූලිකම මට්ටමේ දේශනාවක්. මම ඕගලන්ට කිව්වේ නෑ මේ ලෝකය කියන්නේ මොකක්ද කියන එක කිව්වේ නෑ. මේ ලෝකේ හැදිලා තියෙන්නේ මොකක්ද කියන එක කිව්වේ නෑ. මේ ලෝකේ ඇති වෙනවා කියන්නේ මොකක්ද නැති වෙනවා කියන්නේ මොකක්ද කියන එක මම කිව්වේ නෑ. මේ ලෝකේ ඇයි මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ කියන එක මම ඔයගලන්ට කියලා දුන්නේ. අර නුගේ ගොඩදි කරා පොඩ්ඩක් හොඳ දේශනාවක්. ඒක මතක මන් දන්නේ ඔයගලන්ට ඒක මතකද කියලා. නුගේ ගොඩදි පොඩ්ඩක් ඇඩ්වාන්ස් දේශනාවක් කරා. මේ නාම රූප ධර්ම කියන එක මොනවද? නාම රූප ධර්මයන්ගේ පැවැත්ම මේකයි. මේ ලෝකේ සත්‍ය පුද්ගලෙක් නැහැ, ආත්මයි නෙමෙයි කියන එක කියන්නේ මේකයි කියන එක මම එහෙදි දේශනා කරා. හැබැයි මට මේකෙදි උමනාවක් වුණේ මරණයක් හා සම්බන්ධව තැනකද ධර්ම දේශනාව කරන නිසා මේ ලෝකේ යථාර්ථයේ මූලික මට්ටමේ මරණය උපයෝගී කරගෙන කියලා දෙන්න. ඒ නිසා මේ ටික හොඳට ඔලුවට ගන්න. මේ ටික හොඳට හිතට ගන්න. අරගෙන තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් ඉඩ ලැබෙන හැම වෙලාවකම ජීවිතයේ කුසලය කරගන්නවා කියන එක සිද්ධ කරගන්න. බණ ඇහුවත් පින්වත්නි හරි බණක් අහන්න හොඳේ. මම දැක්කම මේ දවස්වල ප්‍රසිද්ධ හාමුදුරු නමක් එක වැඩසටහනකට ගිහිල්ලා කියනවා කවුද දන්නේ අයියේ මැරුණට පස්සේ මොනවයිද? එහෙනම් බුදුහාමුදුරුවෝ පැවිදිලා ඉන්නේ.
මැරුණට පස්සේ මොනව වෙයිද කියලා දන්න. කතා කරන්නවත් හොඳ නෑ. අයියේ මැරුණට පස්සේ එකක්. පින්වත්නි මැරුණට පස්සේ උපදිනවා. ඇයි කතා කරන්න හොඳ නැත්තේ? බුදුහාමුදුරුවෝ ඔඩියන්ස් නලවන්න බණ කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ යථාර්ථය. ඒ යථාර්ථය දේශනා කරන හාමුදුරුවෝ උන්ගේ බණ අහන්න. හරිද? ඕගොල්ලන්ගේ ඒ වෙලාවට හිතට සහනයක් එන්න යටින් මියුසික් එකක් දාලා යන බණ පදයක් හෝ වේවා. ඕගොල්ලන්ගේ ජීවිතයේ දැන්ගේ ප්‍රධානම දේ. ඕගොල්ලන්ගේ දැන් ගෙවාගෙන යන ජීවිතේ සාධාරණීකරණය කරන බණ තියෙනව නේද? කල්පනාවෙන් අහන්න. සමහරට ඕගොල්ලෝ හරි විදියට ජීවිතේ ගත කරනවා වෙන්න පුළුවන්. කල්පනාවෙන් තෝරලා බේරලා ජීවිතේ ගන්න. බණ එක ගන්න. ඕගොල්ලෝ හරි කැමති. අපි හැමෝම කැමතිනේ. අපි ගෙවාගෙන යන ජීවිතේ හරි කියලා සාධාරණීකරණය කරලා තිනවා. ඇයි අපිට වෙනස් වෙන්න ඕනේ? ඒක අපිට පහසුයි. හැබැයි බුද්ධ දේශනාව කියන්නේ ඒක නෙමෙයි. හරි. බුදුහාමුදුරන්ගේ දේශනාව කියන්නේ මේ ජී ලෝකෙන් ඈතර වෙන්න පෙන්නපු මාර්ගය. ඒක අමාරු වුණත්, ලේසි වුණත්, අපි කැමති වුණත්, නැති වුණත් අපිට ඒක පිළිපදින්න වෙනවා. බුදුහාමුදුරුවෝ කියලා දෙනවා එක තැනකදී පැවිද්දෙන් යන්න හිතුණත් අඬ හරි කමන්නේ නැහැ පැවිද්දින්න කියලා. ඇයි ඒ අඬ පැවිද්ද හිටියත් ඒ මිනිස්සයා කරගන්නේ කුසල. අඬ පැවිද්ද හිටියත් ඒ මිනිස්සයාට සීලය, සමාධි, ප්‍රඥාව පොඩ්ඩ හරි වැඩෙනවා. ඒ නිසා අඬ හරි කමන්නේ නැහැ පින්වත්නි. කුසල් කරන්න. හරිද? අර වගේ බන ජීවිතයට ඇතුළත් කරගන්නවත් එපා. කවුද දන්නේ මැරුණට පස්සේ මොනවද කියලා? එහෙම එකක් නෑ. අපි මැරුණට පස්සේ උපදින කතා දෙකක් නෑ ඒක. ඒ වගේ බන වලින් මිදිලා හරි බන අහලා හරි ධර්මයේ ඇසුරු කරලා පුළුවන් නම් ත්‍රිපිටකය අරගෙන කියවන්න. මම හැමදාම කියනවා කලිනුත් කියලා ඇති රේරුකාණේ හාමුදුරන්ගේ පොත් එච්චර විතර ගොඩක් තියෙනවා. අරගෙන කියවන්න. ඔය උපසම්පදා සීලේ වගේ පොත් ඕනේ නැහැ කියලා මම ඉස්සර කියනවා. දැන් මට ඊළඟට හිතෙනවා ඔයගොල්ලෝ ඒක කියෙව්වත් කමක් නැහැ කියලා. හාමුදුරු කෙනෙක්ට අපහසු තැනකදී උදව් කරන්න හරි ඔයගොල්ලන්ට ඒකේ පුළුවන් වෙනවා. හැබැයි ඉතින් අපේ අය උපසම්පදා සීල කීවට පස්සේ යන්නේ හාමුදුරන්ගේ සීල් බලන්නේ. ඒකනේ ප්‍රශ්නේ. එහෙම නෙමෙයි. ඒ පොතක් කියවුවට පස්සේ කරන්න ඕනේ අනිත් අයගේ සීලය බලන එක නෙමෙයි. ඒ කෙනෙක්ගේ සීලයට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා බලන එක විතරයි. අපිට පොඩි කාලේ ඉඳන් ඉගැන්වුවේ ඔබ වහන්සේලා රකින්න සීල් ඔබ වහන්සේලා රකින්න. ලොකු හාමුදුරුවන්ගේ සීල් ගැන ඔයගොල්ලෝ හොයන්න යන්න එපා. ශාසනයට බාධා වෙන තැනකදී හොඳින් කතා බහ කරලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම මේ ටිකක් දිග අදිනවද මන් දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කෙනෙක්ගේ සීලයක් හදන්න යනවා නම් හාමුදුරු නමකට අපිට එයා හදන්න ඕන කියලා කරුණා චිත්තයක් තියෙනවා නම් එයාව ධර්ම මාර්ගයේ යොදන්න ඕන කියලා කරුණා චිත්තයක් තියෙනවා නම් විතරක් ඒක කියන්නේ. හරි. අපි ධර්මයේ ඒ විදි කරනවා අපිට කරුණාව තියෙනවා නම් විතරයි අනිත් අයගේ වැරදි හදන්නේ. ඇරියස් කවර් කරන්න නෙමෙයි. අසරණ කරන්න නෙමෙයි. අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. හදන්නම විතරයි. එහෙම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ ඕගොල්ලන්ට ඇහෙන්නේ නැති අනිත් පැති. දැන් අපි කතා කරන්නේ නිවන් මාර්ගයේ. ඒක යන්න ගුණය කියන එකත් ඕන. කතා කරනවා නම් පැති ගොඩයි පින්වත්. පැයක් අරන් මොනව කරන්නද? 2020 මැච් එකකුත් පැයකට වැඩි තියෙනවා. පැයක් අරන් මොනව කරන්නද? ඒ නිසා මේ ගුණය කියන එක වෙනම පැත්තක්. හරි? ගුණය නැතුව යන්නත් බෑ මේ මාර්ගේ. ගුණය නැතුව නම් යන්න බෑ. කොහොමත් යන්න බෑ. වැඩිහිටි ගෞරවය, අසරණ කෙනෙක්ට කොහොමද කතා කරන්නේ, කොහොමද ඒගොල්ලොත් එක්ක ඉන්නේ, මිනිස්සෙක් ඒ කියන්නේ ඒ දේවල් නැතුව ඇයි අපි බුදුහාමුදුරන්ට වඳින්නේ? අපි බුදුහාමුදුරන්ගේ ගාථාවේ තියෙන්නේ මොනවද? නවරාදී බුදු ගුණ. බුදුහාමුදුරන්ගේ ගුණවලටයි අපි වැඳේ. බුදුහාමුදුරන්ගේ ගුණවලටයි අපි වඳින්නේ. ගුණය කියන දේ අපි වැඩි දියුණු කර ගන්න ඕනේ. හරි. මං සමහර වෙලාවට ආවම ඕගොල්ලොත් එක්ක ඉන්නකොට මම ඕගොල්ලන්ගේ අඩුපාඩු දකිනවා. කාදාත් කියලා නැහැ. දැන් වලදී මං අඩුපාඩු දකිනවා.
මම එදා අපේ අයියාගේ වැරද්දක් දැක්කා. මට ප්‍රධාන විදියට නෝට් වෙච්ච එක. මේ එහෙම ඉතින් හැම ප්‍රසිද්ධියේ එහෙම කියන්නේ නැහැ. ඉතින් කාලයත් එක්ක හැදෙන්න දෙනවා. ඒ වගේ දේවල්. අපි ಗುಣ හදාගන්න ඕන. ඕගලන්ට ඇත්තටම ඕගලන්ට ಗುಣ හදාගන්න පරිසරයක් හැදෙන්නේ නැහැ පින්වත් ලේසියකට. මොකද ඕගොල්ලෝ ඉන්නේ බීලා ගංජා ගහලා ඉන්න ලෝකෙකනේ. කුඩු ගහලා ගංජා ගහලා ඉන්න ලෝකෙක ඔහොම හරි ඕගොල්ලෝ රැකිලා ඉන්න එක වටිනවා. මෙහෙම හරි බණකට ඇවිල්ලා ඉඳ ගන්න එක ඕගොල්ලෝ වටිනවා. ඒ වගේ ලෝකෙකින් ඕගොල්ලන්ට ගුණය කියන එක ජීවිතේට හම්බෙන්නේ නැහැ. මනුස්සයෙක්ට වැරදුන තැනක පෝස්ට් දාගෙන FB එකේ hina වෙන ලෝකයක් මේක. මනුස්සයෙක්ට අකුරක් වචනයක් වැරදුනාට පස්සේ කොන් කරලා දාන ලෝකයක් මේක. එච්චර ඕනේ නැහැ මනුස්සයෙක් මහත් උනත් hina වෙන ලෝකයක් මේක. එහෙම ලෝකෙක ඕගලන්ට ಗುಣ කියන දේවල් මං ගුණය කියන එක දැනගත්තේ පින්වත්නි පැවිදි වුණාට පස්සේ. වැඩි හිටියට ගරු කරනවා කියන එක. මොකද්ද කියන එක තේරුම් ගත්තේ පැවිදි වුණාට පස්සේ. එතකන් එහෙම ගුණය කියන එක ඇත්තටම පරිසරයක් නැහැ. පරිසරයක් නැහැ මේක. උපතින්ම ගෙනාවොත් තමයි. සාම කුමාරයා වගේ උපතින්ම ගෙනාවොත් තමයි ඉතින් ගුණයක් කියන එක. හැබැයි ඒ පරිසරය ලැබුණාට පස්සේ මිනිස්සු මාරි විදියට වෙනස් වෙනවා. හරිද? ඒ පරිසරය කියන එක ලැබුණාට පස්සේ අපි කවදාවත් ලොකු හාමුදුරුවෝ වලදන්න කලින් වලදන්නේ. අපි ලොකු හාමුදුරුවෝට වඩා උඩ තැනක ඉඳගන්නේ. අපි කවදාවත් ලොකු හාමුදුරන්ගේ එකේ ලොකු හාමුදුරුවන්ට හිත් රිදෙන විදියට කතා කරන්නේ. හැබැයි අද සමාජේ එහෙම අම්මා තාත්තා කියන ගරුත්වය හෝ වේවා නිකමට හිතන්නකො ගෙදරක අපි ඇවිල්ලා කිව්වත් අම්මට තාත්තට වැඩි උස්සාසනයක ඉඳ ගන්න එපා කියලා ළමයෙක්ට ඒගොල්ලන්ට ඒක නිකන් මේ හින බමුණු මතයක් වගේ තේරෙනවා. හේතුව එහෙම වැලියුස් කියන දේවල් අද සමාජේ නෑ. වැලියුස් කියන දේවල් ළමයින්ගේ ජීවිතවල නෑ. එතකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණත් අවවාදයක් දෙන්න දන්නේ නැහැ ළමයට. ඒ ළමයාගේ පෞරුෂයට කොහොමද? ඒ ළමයා මේක කොහොම බාර අරගෙන අනාගතයට කොහොම යයිද? මම මේක තරහෙන්ද කියන්නේ? මට ආපු තරහක් පිට කරගන්නවද ළමයාගේ පිටින්? ඌවා බලලද? එහෙම බලන්නේ නැහැ. තරහව පිට කරා. ඒක කන පුරවල දීලා වෙන්න පුළුවන්. නම විදියකට. ගුණය කියන්නේ ඒක නෙමෙයි. බුදුහාමුදුරුවෝ කවදාවත් අහලා තියෙනවද හාමුදුරුවමකට ගහලා තියෙනවද නෑ. ප්‍රසිද්ධිය කියලා තියෙනවා. මේ මහාන ඒ කාලෙත් මෙහෙමයි කියලා ප්‍රසිද්ධිය කියලා තියෙන. ඇයි? ලැජ්ජාවට පත් වෙලා හරි වැරද්ද හදා ගන්නවා නම් එච්චරයි. ලැජ්ජාවට පත් වෙලා හරි ළමෙක් වැරද්ද හදා ගන්නවා නම් එච්චරයි. ප්‍රසිද්ධිය කියලා තියෙනවා. හරි. හැම වෙලාවකම ඔයගොල්ලෝ බැලන්ස් කරන්න ඕන දෙකක් තියෙනවා. මම ඒකයි මේ කතාවත් කිව්වේ. ධර්මයේ ඉගෙන ගන්න. හරිද? ධර්මයේ ඉගෙන ගන්නවා වගේම ගුණය කියන එකත් හදා ගන්න ඕනේ. එහෙම නැති අය තමයි ධර්මයේ දන්නව හාමුදුරුවන්ගේ වැරදි බලන්න යනවා. එහෙම ඉන්න හාමුදුරුවොත් ඉන්නවා. උන්වහන්සේලා ධර්මයේ දන්නවා. වෙන හාමුදුරුවන්ගේ ඇද හොයන්න යනවා. ඒ කියන්නේ මොකක් හෝ වේවා පොඩි වැරදීමක් හෝ වේවා ඇද හොයන්න යනවා. ඒ කියන්නේ උන්වහන්සේලාට පරිභව කරලා Facebook එකේ පෝස්ට් දාගෙන උන්වහන්සේලාගේ ගමන් මාර්ගයේම විනාශයට පත් කරනවා. මේක අදාළ වෙන්නේ නැහැ ධර්ම මත කියන එකට හොඳේ. දැන් මාත් එකක් කිව්වනේ. අධර්ම මත කතා කරද්දී ඒක අදාළ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ දේවදත්තව ආශ්‍රය කරන්න එපා. එහෙම්ම කියලා තියෙනවා. ඒක වැරදි දේ ධර්මයේ මිනිස්සුන්ට වැහෙනවා නම් ඒක පෙන්වලා දෙන එක වෙන එකක්. හැබැයි හිතන්නකො අයියාගේ අතින් වැරද්දක් වෙනවා. මං හරියනවාද ඒකට Facebook post එකක් දාලා? තේරුමක් නැහැ. එයාගේ වැලියු එකට මොකද වෙන්නේ? එයාගේ ෆියුචර් එකට මොකද වෙන්නේ? ඒ වැරද්ද මම ගිහිල්ලා හතර වටේ ගිනි තියලා වැඩක් නැහැ. ඒ වැරද්ද නිසා මං එක දිගට එයාට පහර දීලා වැඩක් නැහැ. විමුක්තිය අයියා අති මොකක් හරි වැරද්දක් වුණත් මං එයාට පහර දීලා වැඩක් නැහැ.
ඒක තමයි ගුණය කියන්නේ. ඒක තේරුම් ගන්න එක තමයි ගුණය කියන්නේ. අනිත් කෙනා ගුණවන්ත නොවෙන්න පුළුවන්. මගේ පැත්තෙන් මට හිතට සතුටුයිනේ. ඒ සැනසීම කියන දේ සල්ලි දීලා ගන්න බෑ පින්වත්නි. ඒ නිසා මතක තියාගන්න. ධර්මයක් ඉගෙන ගන්න. ගුණය කියන එකත් හදාගන්න. එහෙම හදාගත්තොත් ඕගොල්ලන්ට දවසක හොඳ භව ගමනක් ගියේ. හොඳ භව ගමනක් ගමන් කරලා නිවන් දකින්න හැකියාව ලැබෙනවා. මොකද මේක මම කියන එකක් නෙමෙයි. මේක බුදුහාමුදුරුවෝ කියප එක. නිතර කුසල කර්ම කරන්න. ඒ කුසල කර්ම කරද්දී කුසලයත් එක්ක ඉද්දී ඕගොල්ලන්ට තේරෙනවා. ඒක තේරෙන්න පටන් ගන්නවා පිළිගන්න. මම මෙතනදි කරන්න ඕන මේක. මෙතනදි නොකරන්න ඕන මේක. ඒක තේරෙන්න පටන් ගන්නවා. ඒක ඕගොල්ලන්ට තේරෙන්න පටන් ගන්නවා. හාමුදුරුවමක් ඉන්න තැනක කෑ ගහගෙන කතා කරන්නේ. වැඩිහිටියෙක් ඉන්න තැනක එයා අසරණ විනි විදියට කතා කරන්නේ. එයා වැරදි කාරණාවක් කිව්වත් පස්සේ පාඩුවේ හිත නොරිදෙන විදියකට එහෙම කියලා ඒක නතර කරනවා මිසක් ඒ වගේ දේවල් ඕගොල්ලන්ට තේරෙන්න පටන් ගන්නවා. එහෙම කරලා මේ බුදුහාමුදුරුවෝ කියපු මාර්ගය ඔස්සේ ගියොත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඕගොල්ලෝ නිවන් දකිනවා. හැබැයි ඒක අනිත් පැත්ත. ඕගොල්ලෝ මේක නොකරන තාක්කල් ඕගොල්ලෝ කොච්චර ප්‍රාර්ථනා කරත් නිවන් නම් දකින්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලන් නිවන් දකින්න හම්බෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. මේ බණ එකෙන්වත් ජීවිතේ ටිකක් හරි වෙනස් කරගන්න. ටිකක්. පහන පත්තු කරනවා නම් හැමදාම ඒක ඕගොල්ලෝ ගෙනියන හොඳ පුරුද්දකට ඇටැච් කරලා පොඩි වෙලාවක් මරණය ගැන මානසිකාරය කරනවා. එහෙමයි අලුත් පුරුදු ජීවිතයට ඇති කරගන්න. මොනවා හරි තමන් කරන හොඳ පුරුද්දකට සම්බන්ධ කරලා තව පුරුද්දක් එකතු කරගන්න. එතකොට මේක ලේසි. පහන පත්තු කරාට පස්සේ මම පොඩි වෙලාවක් මරණය ගැන මානසිකාරය කරනවා. එතකොට ඒක වෙනවා. ඇයි ඔයා ඕල්රෙඩි පහන පත්තු කරනවනේ. ඊට පස්සේ මම පොඩි වෙලාවක් මරණය ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරු ගැන කල්පනා කරනවා. ධම්මපදයේ ගාතාවක් අරගෙන ඒකේ සම්පූර්ණ කතාව කියවලා බලන්න. එහෙම කරාට පස්සේ ඔයගොල්ලෝගේ ජීවිතේ බෞද්ධයෙක් කියන්න පුළුවන් මට්ටමකට එනවා. ඒ නිසා ඒ ටික කරලා බලන්න. ඕගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙයි. මොකද මට ඇත්තට මේකෙන් ඇති වැඩක් නැහැ පිටින්. මම ආරන් හිටියනම් මේ වෙලාවට එක්ක භාවනා කරන පොතක් ගන්න නැත්නම් අඩුම මං සැතපෙනවා. මම මේ ඇවිල්ලා අම්මට පින් දෙන්න ඕන නැති මට මෙහෙ එන්න ඕනේ නැහැ පින්. විපස්සනා භාවනාවක් කළා පින් දුන්නා නම් ඊට වැඩිය පිනක් එන්න පුළුවන්. දන්නව නේද? විපස්සනා භාවනාව තමයි මේ ලෝකේ තියෙන ලොකුම පින. හරි. මේ ලෝකේ මනුස්සෙට සාමාන්‍ය මනුස්සෙට කරන්න පුළුවන් ලොකුම පින තමයි විදර්ශනා භාවනා කරන එක. සල්ලි යනවද? දෙවනීට තියෙන්නේ මෛත්‍රී භාවනාව වගේ සමත භාවනාවක් කරන එක. සල්ලි යනවද? නැහැ. ඊට පස්සේ තියෙන්නේ කුටියක් හදන එක. ඒ නිසා මේ අම්මා වෙනුවෙන් ආවම කියලා හිතන්න එපා. මං අම්මා වෙනුවෙන් නෙමෙයි මේ ආවේ. මං ආයේ ඕගොල්ලෝ වෙනුවෙන්. අම්මට මං පින් දෙන්න. ඒක මං බලා ගන්න අම්මත් එක්ක. මං පින් දෙන්නම් අම්මට. මං අම්මට නෙමෙයි මං සුදබ්බාපට තාම පින් දෙනවා. ඔයගොල්ලෝ කොච්චර පින් දෙන ඇද්ද? තාම පින් දෙනවා. අද ඊයේ ධාතුන් වහන්සේලා සර්වජ්‍ය ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැනක් පිරිසිදු කරලා සුදත් බාප්පට අම්මට පින් දීලා ආවේ. ලොකු මාමා කෙනෙක් කිව්වේ නැහැ. ලොකු මාමා නැහැ නේ. මෙතන අදාළ කෙනෙක් නැහැ. පින් දෙනවා. පින් දෙනවා නම් පින් දෙන්න පුළුවන්. මං ආවේ ඕගොල්ලෝ වෙනුවෙන්. ඕගොල්ලන්ට මේක තේරුම් කරලා. ඕගොල්ලෝයි දැන් මේක තේරුම් ගන්න ඕන. අම්මා නෙමෙයි. අම්මා තේරුම් ගත්තා යම් ප්‍රමාණයකට. අම්මා පින් කරගත්තා. මේක තියෙන්නේ ඕගොල්ලන්ට කරගන්න. ඒ නිසා ඒ ටික කරගන්න. මම මේ ඇත්තටම පැයක් අපේ තාත්තා හැමදාම කියනවා පැයකින් නතර කරන්න කියලා. මම නතර කරන්නේ නැත්තේ ආයි ඉතින් හම්බෙන්නේ ආයි කවුරු හරි මැරෙන්න ඕනේ. එක්ක මැරිච්ච දවසක් වෙන්න ඕනේ. නැත්තම් කවුරු හරි මැරෙන්න ඕනේ. එතකොටනේ අපි හම්බෙන්නේ. එතකන් ඉතින් අදින්න මොන හරි තියෙන්න බෑ ඔයගොල්ලන්ට. ඒ නිසා මේක වෙනස් කරගන්න. වෙනස් කරගෙන මේ ධර්මයේ හැසිරෙන්න, ගුණයන්ගෙන් මිය වෙන්න. මොකද පින්වත්නි මෙතනින් අපි විසිරලා ගියාට පස්සේ අපි හැමෝටම තියෙන්නේ තනි ගමනක්. අපි එකතු වෙලා hina වෙලා කතා බහ කරලා හිටියට
ඔයා කරගන්න පින් ටික ඔයාට, මම කරගන්න පින් ටික මට, අයියා කරගන්න පින් ටික අයියට, විමුක්ති අයියා කරගන්න පින් ටික ආනන්දවම කරන්නේ. තම තමා කරගත්තු දේවල් තම තමා විසින් විඳවනවා. තම තමාගේ සංසාර ගමනක් මේ යන්නේ. දැන් එතකොට ඕගොල්ලන්ට ඒ තැන්වලදී තව තව අලුත් අය ඉඳී, තව තව වෙනස් අය ඉඳී, ඒ තැන්වලින් ඔගොල්ලෝ ආයි ගියාට පස්සේ වෙන වෙන අය ඉඳී. ඔගොල්ලන්ගේ කලින් භවයන් වල තව තාම්මල ඉන්නේ නැති. අද කවුරුත් නැහැනේ. අද ඔගොල්ලෝ ගිය භවයේ අම්මව දන්නේ නැහැ. මම මගේ අම්මව දන්නේ නැහැ කලින් භවයේ. අම්මා කෙනෙක් හිටියවද්දව දන්නේ නැහැ. කොහේ හරි අම්මා කියන්නේ ඕපපාතික උපදින තැන් තියෙනවා. ඒවල අම්මලා නැහැනේ. අපි දන්නේ නැහැනේ. ඒ නිසා මේවට අනවශ්‍ය වැලියු එකක් දෙන්න එපා. ළමයා නිසා, පුතා නිසා, භාර්යාව නිසා මේ දේවල් කරගන්න බැරි වුණා කියන එකට. ඒවා වැලිඩ් කතා නෙමෙයි. ඒවා වළංගු කතා නෙමෙයි සංසාරෙට. ඒ නිසා ඇත්තටම තමන්ට දෙයක් කරගන්න. තමන්ට දෙයක් කරගන්න. තමන්ට දෙයක් තිබ්බොත් තමයි අනිත් අයට දෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ බුදු වෙලා නේ අපිට බණ කිව්වේ. ඒ කියපු බණ ටික තේරුම් ගන්න ගමන් නේ අපි කියන්නේ. බුදුහාමුදුරුවෝ බුදුන් නැතුව බණ කිව්වා. මෙහෙම බණ අහන්න හම්බෙන්නේ. තමන්ට දෙයක් කරගෙනයි අනිත් අයට කරන්න ඕන. මං කියන්නේ ලෞකික ජීවිතේ නෙමෙයි. ලෞකික ජීවිතේ ඒක වෙන කතාවක්. මේක වෙන කතාවක්. තමන්ගේ ආධ්‍යාත්මය හදාගන්න. මොකද මේ කට්ටිය මං ආයයි මේ කට්ටිය මේ ජීවිතේට විතරයි. දැන් අම්මට මාව නෑ, අම්මට තාත්තව නෑ, අම්මට අයියව නෑ, චූටි පුංචිව නෑ, මද්දු පුංචිව කවුරුත් නෑ දැන්. එයා යාගේ ගමන. සුදත් බාප්පටත් එහෙමයි. ඒ අයගේ ගමනක්. අපිත් එහෙමයි. ඒ නිසා මේ තාවකාලික නවාතැන් පොලක හම්බෙච්ච අය නිසා තමන්ගේ සංසාර කතාවට කරගන්න තියෙන යහපත මගහැර ගන්න එපා. අඩුම තමන් ළඟ ඉන්න කෙනෙක්ව බේරන්නවත් බොරුවක් කියන්න එපා. පුළුවන් නම් ඉඳපන් චැලෙන්ජ් එකක්. බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂය පුරාවටම නොකරපු එක අකුසලයේ තිබිලා තියෙනවා. පංචශීලයෙන් සාමාන්‍යයෙන් ගත්තා. බොරු කියලා. ප්‍රධාන වශයෙන් ගත්තම අඛණ්ඩව රැකපු එක කුසලයේ, ඒ කියන්නේ අකුසලයේ නොකර ඉඳලා තියෙන කියලා කියනවා. මොකද්ද? බොරුවක් ජීවිතයක් බේරන්නවත් කියලා නේ. පුළුවන් නම් try කරලා බලන්න. මම 2026 උදා වෙද්දි මම Facebook එකේ post එක දැම්මේ. පුළුවන් නම් 26 බොරුවක් නොකිය ජීවත් වෙලා ඉඳලා බලන්න. පුළුවන් ඉඳලා බලන්න. අමාරුයි. අනිවාර්ය රස්සාවට ගියම් බොරු කියන්නේ නෝ. පුළුවන් නම් ඉඳලා බලන්න. පුළුවන් නම් ඉඳලා බලන්න. මොකද ඒක විතරයි අපි රස්සාව කරන්නේ තව අවුරුදු 20ක් 30ක් ජීවත් වෙන්න. හැබැයි ඒ කියන බොරුව මතක තියාගන්න. ඒ බොරුව මතක් වෙලා නිරේකට වැටුණොත් කල්ප ගාණක් විඳවන්න වෙනවා. හොඳයි. ඒකද මේකද කියන එක කල්පනා කරලා බලන්න. తాවකාලික නවාතැන් පොලක් කියන කොන්තට මතක තියාගන්න. එහෙනම් ඒකත් සිහිපත් කරමින් අදට ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමෙන් එක්කාසු සියලුම කුසල් පළමුවෙන්ම මේක ධර්ම දේශනාව සංවිධානය කිරීමට නිමිත්ත පාදක වුණ මාලිනී බටුවන්තුඩාව ඒ මහත්මියට නැත්නම් මගේ අම්මාට ඇය ලැබපු භවය පින් ගැනීමට හැකි තැනක සිටීනම් මේ පින් දැක බලා සතුටු අනුමෝදන් වී ඇයගේ ඒ භවය සුව පහසු සුඛිත මුදිත භාවයකට පත් කරගෙන ඕක පස්සේ කරමු. ඉවරලා කරමු. සුව පහසු සුඛිත මුදිත භාවයකට පත් කර ගැනීමට මේ කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇය ප්‍රාර්ථනා කරන බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනා කරන බෝධියෙන් පසේ බුදු මහරහතු උතුමන් වහන්සේලා නිවී වදාළ ඒ ශාන්ත පද සංඛ්‍යාත නිර්වාණ ධාතුවේ නිවී සැනසෙන්නට මේ සියලුම කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
ඔබ අප නමින් මේ යන්නට යෙදුණු තවත් පිරිස් සිටි නම් ඒ සියලු දෙනාටත් ඔවුන්ගේ භවය පින් ගැනීමට හැකි භවයක් වෙත්නම් මේ පින් දැකබලා සතුටු අනුමෝදන් වී ඔවුන්ගේ භවය සුඛිත මුදිත කර ගැනීමටත් ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනා කරන බෝධිය නිවී සැනසෙන්නට මේ කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සංවිධානය කරලා මේ සුදු රෙද්ද දාන එකේ ඉඳන් මේ අතු ටික තියෙන එකේ ඉඳන් ලයිට් පැල් ටික දාන එකේ ඉඳන් මහන්සියලා කරපු ඔය කට්ටියට විමුක්ති අයියා, අපේ තාත්තා, අයියා, අක්කා, මල්ලි, චූටි පුංචි, මද්දු පුංචි, සරත් බාප්පා මේ හැමෝටම ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනා කරන බෝධියෙන් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් ධර්මය අහන්න, තව තවත් ධර්මයේ යෙදෙන්න උන්ට මේ කුසලයේ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාට මේ කුසලයේ ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී වදාළ ශාන්ත පද සංඛ්‍යාත නිර්වාණ ධාතුවේ නිවී සැනසෙන්නට පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දෙවියන්ට පින් අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.